දන්නවා ගෝඨාභය මහත්තයාට වෙච්ච යම් කිසි දේවල් අනාවැකි පළ කරා පිළිගත්තේ නැහැ. දැවැන්ත අනතුරක් හමුවේ නැවතත් අපේ රාජ්‍ය කේන්ද්‍රය ගත්තත් බරපතල අවදානම් තත්ත්වයක මේ කාලේ තියෙන්නේ. කොයි පැත්තට කැරකිලා ලග්න 12ම ගත්තත් ලග්න 12ටත් පසුගිය කාලේ වගේ තිබිච්ච විපරිත බවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැනට තියෙන දහම තුල සිත උපදවාගෙන තමන්ගේ කාර්යයන් වල නියැලෙනවා නම් අර තියෙන බලපෑම් හැබැයි ඒ වසිය සමහර විට ඔයාට යක්ෂණියක් වීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. එතන තමයි අර භූත හා ප්‍රේත බලපෑම් හා ඒකයි වසියක් නොවේ කියලා කියනවා නම් ඒක බොරුවක්. ඒ නිසා එතකොට වසියක් කියලා දැනෙන්නේ තමන්ට ප්‍රේම කරනවා නම් තමන්ට ආදරය කරනවා ප්‍රේම කිරීම. තමන්ගේ ඉවත් වීම තමයි වේදනාව. වේදනාව තුරන් කියලා ලං කිරීම නම් ඒක වසියක්. ඉතින් මේ වසිය සිද්ධ වෙන්න තියෙන මෙන්න මේ තෙල් බිඳුව අරගෙන මේ ආකාරයට නහය ඇතුලෙන් අපි ගා ගන්නවා මොකද අරගෙන නහයෙන් හුස්ම ගන්නවා ඉහළට අරගෙන කටින් පිට කරනවා මේ එතකොට මේකේ තියෙන ಔಷಧ අපේ නාස්කුවර දිගේ මේ අණු අස්ථි වලට ගිහිල්ලා ඊට පස්සේ ඇතුළත තියෙන දිවීර බැක්ටීරියා විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට සියලුම සන්ධි රෝග, ඒ කියන්නේ ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස්, ඒ වගේම රොමොටොයිඩ් වගේ කියන්නේ විශේෂයෙන්ම ආම වාත කියලා කියනවා. එතකොට මේ ආතරයිටිස් කියන්නේ සන්ධි දිරුන්, සන්ධි වල කාටිලේජ් විනාශ වීම, ඒ වගේම අපේ මේ අක්සි පංජර පද්ධතිය ඇති වෙන දුර්වලතාවයන් කියන දේවල් වලට තමයි අපි විශේෂ ප්‍රතිකාර මේ සඳහා සිද්ධ කරන්නේ. මේකට බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණු ක්‍රමවේදයක් දැනට නැහැ. ඒගොල්ලෝ විවිධාකාරී ශල්‍ය කර්ම ක්‍රියාවලියන් සිද්ධ කරනවා. නමුත් මේ ජීව ගුණය ගේන මේ වගේ සාකසාරී ඖෂධ වලින් නිෂ්පාදනය කරන බෙහෙත් ඒගොල්ලන්ට ලෝකෙ කිසිම තැනක නැහැ. නමුත් අපි අභියෝග කරලා කරනවා. අපින් සමහර වෛද්‍යවරු එතකොට හෙදියන් එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නාද අය මේ කියන්නේ එතකොට මේ මෑතකදී මගෙන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියක් පවා ප්‍රතිකාර ලබනවා. ඒ පිළිබඳව කවුරු හෝ අභියෝග කරනවා නම් කුමන හෝ ආකාරයක කෙනෙක් අභියෝග කරනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අපි අත්විඳින්න රෝගීන්ට ප්‍රතිකාර කරලා නිසි සුවය ගුණය ඒගොල්ලන්ට අරන් දීලා. මේකට අපි කියන සූර්යාර්ජ දිව්‍ය තෛල ආතරයිටිස් රෝගයේ සියලුම සන්ධි රෝග, අස්ථි රෝග, ඒ වගේම නහර ගැට ගැසීම, මස්පිඩි වේදනාව නිවාරණ සුවය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සයිනසයිටිස් කියලා කියනවා. නැත්නම් අපි ඒකට කියනවා මේ හිසේ රදය, නැත්නම් හිරුවා රදය යන ආදී විවිධ රෝග වලින් මේවා හඳුන්වනවා. එතකොට ඒකේ සමහර තත්ත්වයන් වල වර්ධනයක් බලනකොට ඒගොල්ලෝ ડિප්‍රෙෂන් තත්ත්වයේ දක්වා උනත් ඒ කියන්නේ මානසික ආතතිය දක්වා උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් පාරම්පරික ඖෂධ ඇසුරින් මේ හදලා තියෙන මේ නිෂ්පාදන මේ ඖෂධ තෙල කවදාවත් එහෙම ස්නායු වලට කිසිම හානියක් සිද්ධ කරන්නේ නැහැ. මේ ඖෂධ යොදාගෙන මේ මිග්‍රේන් ડિප්‍රෙෂන් වගේ තියෙන ලෙඩ වලට ප්‍රතිකාර කිරීම සිද්ධ කරලා අපි සුවපත් කිරීම සිද්ධ කරනවා. සුගර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. නමුත් අපි දැන් මේ ප්‍රතිකාර ක්‍රම වේද කරනවා. ඔයාගේ ඒ කිසිම අසනීපයකට විශේෂයෙන්ම ගන්නවා මේ තැවුන් තෙල් එක කියන එක මේකට ඖෂධ අපි 16ක් විතර යොදා ගන්නවා. මේ තැවුන් තෙල් එකෙන් අපි කරන්නේ විශේෂයෙන්ම පේශි ලිහිල් කරගන්නේ. දැන් පුතේ අපි කියමු වෙරිකෝස් කියන රෝගී. වෙරිකෝස් කියලා කියන නහර ගැට ගැසීම. දැන් අපි මේ සන්ධිය වලට හා ඒ වගේම අපේ විලුඹ ප්‍රදේශ වලට ශරීරයේ රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙන්න ඕන. රුධිර ගමනාගමනය කියන එක සිද්ධ වෙන්නේ නැහැ පුතේ. ඒක හේතුවක් තමයි වෙරිකෝස් කියන තත්ත්වය තිබුණ නැත්නම් අපිරිසුදු රුධිරයේ නහර වලට ලෝකේ මට නම් බුද්ධ විශ්වාසය තරම් තවත් විශ්වාසයක් නැති වෙයි. සියලු අගන් වලට ආචාර කරනවා, ගරු කරනවා. ඒක මගේ අපි গুপ্ত විද්‍යාව ගත්තොත්. ඒ වගේම ජොයිතිසය ගත්තොත්. ඒ වගේම මේ කියන අපේ අනෙක සර්වාංග වේදකම් ගත්තොත් මේ හැම දෙයක්ම දන්වරක පුරුක්ව. තොටගොමේ රාහුල ආමුදුරුවන්ට ගලේ හදන්න පුළුවන් නම් ලීන් අරන් ගිහිල්ලා කාලේ හදලා ගිහිල්ලා මැරෙන්න බලනකොට එයා මැරෙන වෙලාව දාන්න ඕන කෙනෙක් මැරෙන වෙලාව කියන්නේ කියමු අපි රාජතරංගනේ යන්ත්‍රේ පාල දින්න ඕන කියලා කියනවා. හැබැයි ඒක හදන ක්‍රමවේද තියෙනවා. ඔය නිකන් ගිහිල්ලා තෙල් ටිකක් අරගෙන ගිහිල්ලා යන්ත්‍රයක් හදලා මේ කොහේ හරි දනක මල් බුලත් තට්ටුවක් තියලා මේ ජීවම් කරලා එහෙම කරන්න බෑ. ඒව අපි කරන්නේ බුදු ගුණ වලින්. ඒ වගේම පුතේ ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට ඒ පිළිබඳව ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍යතාවය තියෙනවා නම් ඒක දෙය කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ, සැකයක් නැහැ. මේ නිරන්තරම ජප කිරීම තුළින්ම මේකේ ආශිර්වාද බල ගුණ පිහිටන්න පටන් ගන්නවා. දැන් වායුගෝලයටත් එකතු වෙලා තියෙනවා. එකතු කරලා තියෙනවා. එතකොට මේ යන්ත්‍රයටත් මේක එකතු කරලා තියෙනවා. ඒක ඊට පස්සේ ශරීරෙට ස්පර්ශ වෙන්න දාන්න. දැන් ඔයා පිළිගන්නවාද? ඔයාද මෙච්චර සැකයෙන් මගෙන් අහන්න නිසා, මහා සැකයක් මතු කරන නිසා, ඔයා සමාජයට සැකයක් දෙන්න උත්සාහ කරනවා. මම පිළිබඳ එහෙම බැලුවොත් එහෙම. ඒ කියන්නේ මම ඔයාට මේ විවාද කරන්න උත්සාහ කරනව නෙමෙයි. මට പ്രേත භූත සත්ව කියන කොටස් වලට ඇයි අපි බණ කියලා පින් දෙන්නේ. මේ වගේ මහා ශක්තියක් තියෙනවා. ඒක කිසි විදිහක සත්‍යයක් නැහැ. හැබැයි ඒවා හරි විදිහට කරගන්න ඕනේ. ඒක තමයි සත්‍යය.
අදෘශ්‍යමාන බලවේග තුලින් විසි විදිහක වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අදෘශ්‍යමාන බලවේගය එතනින් ඉවත් කිරීම තුලින් අපි මොකද්ද කරන්නේ? අර එතන තියෙන බාධා ඉවත් කරාට පස්සේ ආයෙ එකතු කරන්න දෙයක් නැහැ. අරක තමයි අදෘශ්‍යමාන බලවේගය තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. එතකොට අර දෙන්න ඔටෝ එකතු වෙලා මොකද මැද බාධකයක් තියෙනවා නම් පුතේ එකතු වෙන්න ක්‍රමයක් නැහැ නේ. එතකොට බාධකය තමයි ඒක තුලින් ඒ බල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් සිදු කිරීමේ උපරිම ප්‍රවණතාවය තියෙනවා. ඒවා කාටවත් මේ වෙනකම් බොරු කරන්න බෑ පුතේ. යක්කු ප්‍රේතයෝ බැඳගෙන වැඩගත්තු රටක් මේක. ආගෙන් වැඩ ගන්න නම් වසියක් තියෙන්න බෑ පුතේ. බිරිඳ වසියක් නිසානේ ගෙදර සැමියන්ත් එක්ක ජීවත් වෙන්නේ. තියෙනවා නම් ඒ අදෘශ්‍යමාන බලවේගය අපි ඉවත් කරලා අර වසිය ඇති කරනවා. ඒක තමයි පුතේ වසිය. කලපුරුද්ද පළපුරුද්ද තියෙන කෙනෙකුට මේවා මහා ලොකු විශ්ව කර්ම වැඩ නෙමෙයි. හැබැයි මේවා කලපුරුද්ද පළපුරුද්ද හා අඩුම ගානේ දැක පුරුද්දවත් නැති කට්ටියට මේවා සමහර විට විවිධ විද්‍යාවන් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේවා මහා ලොකු විද්‍යාව නම් නෙමෙයි. අපි ඕන කෙනෙක් ගලවා ගැනීමේ විද්‍යාව, නිරන්තරව গুপ্ত විද්‍යාව, ඒ වගේම අපේ මේ තියෙන ඊටාම දියුණු වෛද්‍ය ක්‍රමවේද, ඒ වගේම ජොයිතිස්සේ අනාදී මිනිස්සුන් සුවපත් කිරීම පිණිස හැරෙන විට මිනිස්සුන් විනාශ කිරීම නෙමෙයි. තීම ආහාර කියන එකට පුළුවන් තරම් විරාම ලක්ෂණ තියාගන්න. ස්වභාවික ආහාර. ඒ කියන්නේ හරිත පැහැලවලු. ඒක හරිත කොළවල්. මේ හතර දෙනා අපේ ප්‍රධාන සතුරු හතර දෙනෙකුත් බවටත් පත් වෙනවා. මෙන්න මේ හතර දෙනා ගැන පිටි සීනි මොනවද ලුණු තෙල් මේ දේ මේ හතර ගැන සුපිරික්ෂාකාරී බව. එතකොට මේ ග්‍රහ දෘෂ්ටියෙන් වල තියෙන බලපෑම මේ ලෝකයේ තුල වේගවත් මේ වෙනකොට විශාල වශයෙන් විවිධ පීඩන ඇති කිරීමේ හැකියාවක් ඇති වෙන පවතින. ඒකට එතකොට හේතුව මොකද්ද කියලා ඔයා කල්පනා කරනකොට ඔයා ආවොත් මගෙන් විමසුවොත් මම දන්නවා මේකට උත්තරේ ඕනේ ජ්‍යොතිෂයෙන්ද එහෙම නැත්නම් গুপ্ত විද්‍යාවෙන්ද එහෙම නැත්නම් මොකද්ද සර්වාංග වේදකමෙන්ද. ඒ ඕන එකකින් පුතේ උත්තරය දෙන්නම් එන්න මොන ගහන්න වැඩි කියලා දෙන්න. අන්නේ ආතරයිටිස් කියන රෝගය සඳහා ප්‍රතිකාරයක් ආරම්භක අවස්ථාවක්. මේ ඖෂධ තෙල් යොදනවා. මේ ඖෂධ තෙල් යොදනකොට දැන් මේ මෙයාගේ පේශි හරීම හිරයි. මේ අල්ලලා බලන්නකො මේ ගල් වගේ. එතකොට අපි මේ තනිකර ගල් වගේ ගල් ගහලා තියෙන්නේ. එතකොට යාට පාද වේදනා කියන කැවිල්ල තියෙන්නේ. පේශි වේදනා හා මේ සංදි වේදනා. ඒක මුල් අධීරයේම අපි මෙන්න මේ විදිහට මේ පේශි ලිහිල් කර ගන්න ඕනේ. දැන් මෙයා රෝග කැක් වෙනවනේ. අර දැක්කද? මේ යාට මේ වේදනාව තමයි ওই විදිහටම දැනෙන්නේ. ඔයා ඉන්න බය නැතු ඉන්න ඕම. හරි. ඔයා හොමින්ද ටිකක් වෙලා ඒක ඔයාගේ රිදෙන එක මම අඩු කරලා දෙනවා. එතකොට මෙයා මේ වේදනාව මේ යායේ රිදෙනවා කියන වේදනාවම තමයි යාට පාදවල එන්න පටන් ගන්න. එතකොට දැන් මම මෙයාගේ රුධිර ගමනාගමනේ අවහිරේලා තියෙන පල්ලෙහාට රුධිර ගමන් කරන. එතකොට මේ ඇඟිලි බව ඇදවීමේ ප්‍රවණතාවයෙන් ඇතන මේ පිපිරීම මේ තියෙන මේ දැක්කද? මේ ඇති වෙලා තියෙන දැන් රුධිර ගමනාගමන අඩාල වෙලා තියෙන. ඉස්සෙල්ලා අපි රුධිර ගමනාගමනේ තමයි මේ වගේ ප්‍රතිකාරයක සක්‍රිය කර ගන්නට ඕනේ. එතකොට මේ රුධිර ගමනාගමන සක්‍රිය කර ගැනීම තමයි මෙන්න මේ ආකාරයට පළමුකටම සිද්ධ කරන ප්‍රතිකාරය බවට පත් වෙන්නේ. එතන්සියට ඖෂධ යොදා ගැනීමෙන් පේශි ලිහිල් කරගෙන ඊට පස්සේ අපේ තියෙන මේ නහර පද්ධතිය ලිහිල් කරගෙන පළමු රුධිර ගමනාගමනේ හොඳට කලාගෙන මේ පැත්ත සකස් කරාට පස්සේ අන්න අර ඖෂධ ජීව ගුණය මේ පේශි හරහා අපි ඇක්සෝබ් කිරීම නැත්නම් ශරීරයට උරා ගැනීම සලස්වනවා. ඊට පස්සේ මෙන්න මේ කියන ආම වාත හේවත් එහෙම නැත්නම් අපි කියන ආතරයිටිස් රෝගයේ ප්‍රතිකාර මෙන්න මේ ආකාරي ඉතා දියුණු ක්‍රමවේදයකට අපි සිද්ධ කරනවා. මේකේ පුනරුත්ථාපන අභ්‍යාස ක්‍රියාවලියකුත් තියෙනවා. ඒකත් අපි වෙනම සිද්ධ කරනවා. දැන් අපේ මේ ඔළුවේ අස්ථි වල කප නිසා නැත්නම් සෙම නිසා ඇති වෙන තත්ත්වයක් තමයි මිග්‍රේන් නැත්නම් හිසිරදාව, ඇස් දැවිල්ල, ඇස් කැරකෙවිල්ල, ඒ වගේම ඔළුව කැරකෙවිල්ල, ඒ වගේම මානසික ආතතිය අනාදි රෝග. ඒකට මෙන්න මේ ඖෂධ තෙල් එක අපි මෙන්න මේ විදිහට තෙල් බිඳුවක් මෙන්න මෙහෙම මේ බලන්න මෙන්න මේෙන් අතට ගන්න මේ තියෙන මේ තෙල් බිඳුව අරගෙන මේ ආකාරයෙන් නහය ඇතුලෙන් අපි ගා ගන්නවා මේ අරගෙන නහයෙන් හුස්ම ගන්නවා ඉහළට. අරගෙන කටින් පිට කරනවා මේ එතකොට මේකේ තියෙන ඖෂධ අපේ නාස්කුවර දිගේ මේ අණු අස්ථි වලට ගිහිල්ලා ඊට පස්සේ ඇතුළත තියෙන දිවීර බැක්ටීරියා විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට කියන අර මිග්‍රේන් තත්ත්වය නැත්නම් හිසරුදාව, ඇස් කැරකෙවිල්ල, ඔළුව බර ගතිය, ඒ වගේම මානසික ආතති මේ යනාදී විවිධ ආකාරයෙන් තියෙන විවිධ හිස රෝග වලට සුවිශේෂී ඖෂධයක් තමයි මේ අපි හදලා තියෙන්නේ කේසමූල තෛල, සූර්යරාජ කේසමූල තෛල. හැබැයි මේවා කොහෙවත් යන්නේ නැහැ. ෆාමසි වල නැහැ කිසිම තැනක. ඒ වගේම මේ සිංහල බෙහෙත් බඩකඩු වල නැහැ. මේවා දෙන්නේ නැති හේතුව තමයි මේවා හැවුනොත් මේ ප්‍රමිතිය වෙනස් කරයි. එහෙම කියන ප්‍රශ්නයක් අපි ගාව තියෙනවා. එහෙම පාරම්පරිකව අපි කියන යන මේ නාමයේ සාමුලි විනාශ වෙන නිසා මේක ලබා ගන්න පුළුවන් අපෙන් තමයි. හැබැයි ඇනවුම් කරලා ඕන වෙලාවක ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම අවසරයි අපේ හැමදෙරෝනේ. අවසරයි.
අනුරාධපුරයේ සාම විහාරයේ වෙද හාමුදුරුවෝ කියවම තමයි බොහෝ දෙනෙක් දන්නේ. අපි උන්වහන්සේ සමග අද දවසේදී සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපේ හාමුදුරුවෝ මං හිතන්නේ අර මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරනවා ධම්මග පෙන්වීමට අමතරව සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන සැනසීම නැත්තම් මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ නිරෝගීකම නැතිවීම. නිරෝගීකම නැතිවීම හරහා ලෙඩවීම හරහා මිනිස්සුන්ට වෙලාවකට පිනක් දහමක්වත් කරගන්න බැරි අවස්ථා එනවා නේද අපේ හාමුදුරනේ. සමහර තැන්වල කියන්නෙත් ඒකයි අර හයිය හත්තිය තියෙන කාලේ පින් දහම් කරගන්න ඕනි කියලා. ඉතින් මේ පින් දහම් කරගන්නත් නිරෝගී සුවය අවශ්‍ය වෙන හින්දා මම අපේ හාමුදුරුවෝ මූලික කරගෙන තියනවා මිනිස්සුන්ගේ ජීවිතවලට නිරෝගී සුවය ලබා දෙන්න. හින්දාද අපේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න හිතුණා. අපේ හාමුදුරුවෝ ප්‍රථම වතාවට අපේ නාලිකාවට සාකච්ඡාවට මුහුණ දෙන හින්දා අපි පොඩ්ඩක් මුලින් හඳුන්වා දෙමු අපේ හාමුදුරුවෝ ගැන. අවුරුදු කීයක් විතර දැන් මේ වැඩ කටයුතු ටික කරගෙන යනවද? මේවා පරම්පරාවෙන් ලැබිච්ච දේවල්ද? අපේ හාමුදුරුවෝ අධ්‍යයනය කරපු දේවල්ද? කොහොමද මේ ශාස්ත්‍රය අපේ හාමුදුරුවන්ට ලැබෙන්නේ? මම ඓතිහාසික අනුරාධපුර සාම විහාරස්ථානයේ නියෝජනය කරන අරිය ධම්ම හාමුදුරුවෝ වෙද හාමුදුරුවෝ. ඉතින් අපේ පාරම්පරික වෙදකම් තමයි අපි මේ වෙනකොට සිද්ධ කරගෙන යන්නේ. අපිට කුඩා කාල සිටම මේ පාරම්පරික වෙදකම් වල සුවිශේෂී අත්දැකීම් හා ඒ ප්‍රතිකාර ක්‍රියාවලිය පිළිබඳව අපිට පූර්ණ විශ්වාසයන් වගේම ඒ වගේම අපෙන් ප්‍රතිකාර ලබාගෙන සුවපත් කරන රෝගීන් අප කෙරෙහි තිබූ විශ්වාසය වසර ගණනාවක් අඛණ්ඩව අපි සමග පෙරට යනවා මේ වෙනකොට. එතකොට මේ දේවල් ගත්තම අපේ හාමුදුරුවෝ විසින්ම නිෂ්පාදනය කරපු තෙල් බෙහෙත් වර්ගද මෙතන මූලිකත්වය වෙන්නේ නැත්නම් ප්‍රතිකාර විදිද කොහොමද මේ ප්‍රතිකාර විදි සිද්ධ වෙන්නේ අපේ හාමුදුරුවෝ? ඇත්තටම මේ අපි ප්‍රතිකාර කිරීමේදී පාරම්පරික ප්‍රතිකාර කරනවා නම් පාරම්පරික ප්‍රතිකාර කරන පෙද ඇදුරවරු තමන්ගේ ඖෂධ තමන්ම නිෂ්පාදනය කර ගන්නට ඕන. ඒ වට්ටෝරු කොහෙවත් නැහැ ගන්න. මොකද අපි ගාව තියෙන රහස් වට්ටෝරු හා මුඛ පරම්පරාවෙන් එන ඖෂධ විශේෂ තමයි අපි ගාව තියෙන්නේ. එතකොට රහස් වට්ටෝරු හා මුඛ පරම්පරාවෙන් එන ඖෂධ අපි කිසි විටකත් ඒක පෞද්ගලිකව වෙන කාටවත් දෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ වෙදකම් වල තියෙන ඒ ಗುಣ බලයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒවා එවකට මේ වෙදකම ආරම්භයට ආපු මහා බ්‍රහ්මයාගේ සිට ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයාණන් අස්සිනි දිව්‍ය කුමාරවරු යනාදී ආකාරයට ඒ වගේම හිමාලය නියෝජනය කරන ඉරිසිවරුන් ඇතුළු මේ දක්වාම මේ પરම්පරාව පවත්වාගෙන මේ වෙදකම් වල කිසිසේත්ම පිටතින් වෙන ක්‍රමවේද වලට ලබා ගන්න දේවල් නැහැ. අපිම තමයි සියලුම ඖෂධ නිෂ්පාදනය කරන්නේ. මෙතනදී අපේ හන්දර මට අහන්න දෙනවා දැන් මේ ඖෂධ නිෂ්පාදනය ගැන කතා කරාම සමාජයේ සමහර තැන්වල අද කියනවා මේ වර්තමාන සමාජයේ වෙනස් වෙලානේ දෙන්නේ අපේ හාමුදුරුවෝ බොහෝ තැන්වල අපි ගත්තොත් එහෙම දැන් ස්වභාවික පරිසරය පවා වෙනස් වෙලා. එදා තිබ්බ ගහේ පොත්තේ වටිනාකම ඒ ඖෂධමය වටිනාකම අදටත් තියෙනවද? එහෙම නැත්නම් එදා දැන් සමහර වෙලාවට වට්ටෝරුවේ සඳහන් වෙනවා මෙන්න මේ දේවල් අවශ්‍යයි කියලා. හැබැයි ඒ සාකසාර දේවල් අද හොයාගන්න තියෙනවද මේ පරිසරය තුළ? පුතේ ඇත්තටම මේ ගොඩක් දුරට පාරම්පරික වෙදකම් පිළිබඳව නැත්නම් අපේ හෙළ වෙදකම් පිළිබඳව විශ්වාසය සහ මුලින්ම කඩවෙන්න හේතුවක් පුතා මත කරපු ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් ඔය කියන සාකසාරීය ගුණය මේ වර්තමානයේ නිෂ්පාදනයකට මේ ඖෂධවල තියෙනවද කියන ප්‍රශ්නේ තමයි පුතා අහන්නේ. ඇත්තටම මේ අපි යම්කිසි ඖෂධයක් හදනකොට ඖෂධ සඳහා ගන්න කියලා නියම කරලා තියෙන්නේ සාකේ සාරේ. එතකොට අපි වේලි කොළ පොතු මේ සඳහා ගන්නේ නැහැ ලේසියකට. ඒකට හේතු වෙලා තියෙන එහෙම ගන්න බෙහෙත් සරක් වර්ග විශේෂ වර්ග තියෙනවා. අපි සබහා දහමේ තියෙන සාක කොළ පොතු වර්ගවල තියෙන සාරය තමයි විශේෂයෙන් මේවට ගන්න. එතකොට අපි සාකේක තියෙන කොළ පොතු සාරය නොගෙන වේලි කොළ පොතු යොදාගත්තොත් මෙහි තියෙන ඖෂධ ගුණය 90%කින් 95%කින් විතර පල්ලෙහාට යනවා. ඒ නිසා අපි නිරන්තරවම ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පාරම්පරික වෙදකම් දන්න සුවිශේෂී වෛද්‍යාචාර්යවරයෙක් නම් ඔහු විශේෂයෙන්ම යොදා ගන්නේ අමු කොළ පොතු තමයි මෙවැනි තෙල් බෙහෙත් නිර්මාණය කිරීමේදී හා නිෂ්පාදනය කිරීමේදී ඒ තුල තමයි නිවැරදි සෞඛ්‍ය ගුණ පිහිටලා තියෙන්නේ. අපේ හාමුදුරුවෝ දැන් මේ නිෂ්පාදනය කරපු තෙල් බෙහෙත් සහ අපේ හාමුදුරුවෝ මේ සුවපත් කරන ක්‍රියාවලිය තුල වැඩිපුරම ජනතාව වෙන්නේ මොන විදිහේ ප්‍රශ්න වලටද? අපේ හාමුදුරුවන්ගෙන් සුවපත් වෙන්නේ මොන විදිහේ ප්‍රශ්න? ඇත්තටම අපිට සියලුම සන්ධි රෝග, ඒ කියන්නේ ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස්, ඒ වගේම රොමොටොයිඩ් වගේ කියන්නේ විශේෂයෙන්ම ආම වාත කියලා කියනවා. එතකොට මේ ආතරයිටිස් කියන්නේ සන්ධි දිරුන්, සන්ධි වල කාටිලේජ් විනාශ වීම, ඒ වගේම අපේ මේ අක්සි පංජර පද්ධතිය ඇති වෙන දුර්වලතාවයන් කියන දේවල් වලට තමයි අපි විශේෂ ප්‍රතිකාර මේ සඳහා සිද්ධ කරන්නේ. මේකට බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණු ක්‍රමවේදයක් දැනට නැහැ. ඒගොල්ලෝ විවිධාකාරී ශල්‍ය කර්ම ක්‍රියාවලියන් සිද්ධ කරනවා. නමුත් මේ ජීව ගුණය ගේන මේ වගේ සාකසාරීය ඖෂධ වලින් නිෂ්පාදනය කරන බෙහෙත් ඒගොල්ලන්ට ලෝකෙ කිසිම තැනක නැහැ. ඒක සහතිකයි ස්ථිරයි. එතකොට නමුත් අපි අභියෝග කරලා කරනවා අපින් සමහර වෛද්‍යවරු එතකොට හෙදියන් එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නාද අය මේ කියන්නේ එතකොට මේ මෑතකදී මගෙන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියක් පවා ප්‍රතිකාර ලබනවා. එයා මේ පිළිබඳව අධ්‍යයනයකට නියැලෙනවා.
ඉතින් ඒ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය පවා අපේ පාරම්පරික වෙදකම් කෙරෙහි විශේෂ විශ්වාසයක් තබලා තිනවා මේ වගේ මේ සංදි මුල් කරගෙන නැත්නම් අස්ථි පංජරය මුල් කරගනිමින් කරන මෙවැනි අපේ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව මේ තරම් බලගතු දේවල් සමහර වෙලාවට තෙලකට පුළුවන් දෙහිම ප්‍රශ්නයක් එනවනේ අපේ හැමෝටම තෙලකට පුළුවන් ද ගහගේ පොත්තේ තියෙන දෙයකට පුළුවන් ද මේ බටහිර ආයුර්වේද නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාවටත් සමහර වෙලාවට අභියෝග එල්ල කරන්න සමහර වෙලාවට රෝහල් වලින් ප්‍රතික්ෂේප වෙච්ච රෝගීන් වෙන්න පුළුවන් අපේ හැමෝටම ගාවට එන්නේ සුවපත් කරන්න බෑ කියලා අපේ හැමෝටම කිව්වා වගේ මේ සංදි වේදනා සම්බන්ධව මේවට බෙහෙත් නැහැ කියලා අතාරනවා වෙන්න පුළුවන් හැබැයි අපේ හැමෝටම හොයාගෙන එනවා වෙන්න පුළුවන් එහෙම සුවපත් කරන්න තරම් මේ ප්‍රබල තෙල ගැන අපි කියමුද අපේ හැමෝටම මෙහි මොනවාද අන්තර්ගත වෙන්නේ මේ තෙල කොහොමද මේක හදන එක ලේසියද මේක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්ද මේක අපි මේ වගේ ඖෂධ වල ඖෂධ වට්ටෝරුන් අපිට කියන්න බෑ ඇත්තටම මොකද අපි පාරම්පරික වෙදකම් වල ඖෂධ වට්ටෝරුන් කියන්නේ නමුත් ඖෂධ 36ක් පමණ මේ සඳහා අපි යොදා ගැනීම කරනවා මේ එක මූලාශ්‍රයක් ගත්තොත් එහෙම අපි කියමුකෝ තෛලෝක විජේපත්ම හෙවත් අද සමාජයේ විශේෂයෙන් කතාවට බාට ලක් වෙන කංසා කියන ඖෂධය. අපි මේ ඖෂධ අතර තියෙන නියමෝරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි ඖෂධයක් නිකම් මම අර හඳුන්වා දීම සඳහා කියන්නේ මේ ශරීර අභ්‍යන්තරයට අනිකුත් සාක සාර ඖෂධ ගෙන යන්න තියෙන නියමෝරයා විදිහට සලකන්න පුළුවන් ඒ තෛලෝක විදේපත්ම කියන ඖෂධය. මම එකක් මේ ප්‍රකාශයටපත් කරේ. එතකොට මේ පිළිබඳව කවුරු හෝ අභියෝග කරනවා නම් කුමන හෝ ආකාරයක කෙනෙක් අභියෝග කරනවා නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අපි අත්විඳින්නේ රෝගීන්ට ප්‍රතිකාර කරලා නිසි සුවය ගුණය ඒගොල්ලන්ට අරන් දීලා. එහෙම නැතුව අපිට සමාජයක් තුළ මේ ප්‍රතිකාර කරන්න බෑ. අපි ප්‍රතිකාර කරනවා නම් එහි ජීව ගුණය ඒගොල්ලන්ට ලැබෙන්නට ඕනේ. එතකොට ඒ අනුව තමයි මේ ප්‍රතිකාර කරන්නේ. ඒ නිසා තමයි අපි කෙරෙහි දැවැන්ත විශ්වාසයක් මේ තියලා අපි ඖෂධත් එක්ක ඒ වගේ අපි ප්‍රතිකාර ක්‍රියාවලියත් එක්ක මේ ආකාරයට අපි රෝගීන් නිසි සුවය ලැබෙමින් ඒ කටයුතු සිදු කරගෙන යන්නේ. තවත් තෙල් බෙහෙත් වර්ග තියෙනවා මේවයි මොන වගේ දේවල්ද සිද්ධ වෙන අපි ඒව ගැන සඳහන් කරමු අපේ හැමතුරේ. ඇත්තටම දැන් මෙතන තියෙනවා දැන් මේ අපි මේ ඖෂධය ගත්තොත් මේකට අපි කියන සූර්යාර්ජ දිව්‍ය තෛල ආතරයිටිස් රෝගයේ සියලුම සන්ධි රෝග, අස්ථි රෝග, ඒ වගේම නහර ගැට ගැසීම, මස්පිඩි වේදනාව නිවාරණ සුවය. දැන් මේ අස්ථි රෝග කියලා කියනකොට දැන් අපි කියමු ආතරයිටිස් වලට විශේෂයෙන් වෙනවා මේ සන්ධි වල තියෙන කාටිලේජ් තරලේ විනාශ වීම. ඒ වගේම මේ සන්ධි දෙකේ දැන් අපිට මෙතන ගත්තොත් එහෙම සන්ධි මෙතනින් සන්ධි විසන්ධි වෙනවා. එතකොට ඒ සන්ධි දෙක අතරේ අස්ථි දිරුම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අස්ථි දිරුම් වල දැන්ට බටහිර වෛද්‍ය විද්‍යාව කරන්නේ කෘත්‍රිම සන්ධි දැමීම. හැබැයි කෘත්‍රිම සන්ධි දැමීම තුළින් සමහර විට විවිධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවයන් තියෙන එක වෛද්‍යවරු පිළිගන්නවා. එතකොට අපි කරන්නේ මේ තියෙන අස්ථිම නැවත ශක්තිමත් කිරීම හා ඒ වගේම ඒ විනාශයලා ගියපු තරලය පුළුවන් තරම් දුරට යථාවත් කර ගැනීම සඳහා මේ ඖෂධ ශාක සාරයේ උපයෝග කර ගනිමින් ඒ සඳහා විශ්වාසය ඇති කිරීම හා ප්‍රතිකාර කිරීම ඒ වගේම එහින් ප්‍රතිකාර ගුණ ලබා ගැනීම. වාට පුතාටම එක දෙයක් කියන්න. මේ ඖෂධ කෙරෙහි විශ්වාසය තියාගන්න නම් වාට හොඳින්ම දකින්න පුළුවන් දේ ගෝනෙක් මුවෙක්. එහෙම නැත්නම් කැලේ ඉන්න කුළු හරකෙක් ගැන විශ්වාසය තියන්න. ඒගොල්ලෝ අතු දලු රිකිලි වගේ දේවල් කොළපොතු තමයි ආහාරයට ගන්න. ඒගොල්ලන්ගේ අක්සි කොතර ශක්තිමත්ද කියලා ඕගොල්ලෝ හිතන්න. ඒ වගේ මේ අස්ථි ඇතුළේ තියෙන මැරබොන් ප්‍රමාණය කොහෙද කියලා හිතන්නකො. එතකොට ඔයා හිතන්න ඒ ස්වභාව දහමෙම ඖෂධ තමයි මේ අපේ මේ වගේ ඊටාම උසස් ඒ දිව්‍ය ඖෂධ අපි නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙනම් මේකෙන් ඒ සත්ත්ව ලෝකයේ සත්තුන් ඒ දලු රිකිලි අතු ඒ ඖෂධ වර්ග ආහාරයට ගත්තා හා සමානයි. අපි මේ තෛල අභ්‍යංග ප්‍රතිකාර ක්‍රම මගින් මේ රෝග සඳහා කරන ප්‍රතිකාර. කියන ප්‍රධාන ඖෂධ වට්ටෝරුව අතරින් තවත් මං හිතන්නේ විශේෂ තෙල් බෙහෙතක් තියෙනවා නේද අපේ හැම. අපි විශේෂයෙන්ම මේකේ හඳුන්වලා දෙන්න ඕන දැන් මේ මිග්‍රේන් කියන එක දැන්ට බටහිර වෛද්‍ය විද්‍යාවේ සයිනසයිටිස් කියලා කියනවා. නැත්නම් අපි ඒකට කියනවා මේ හිසේ රදය නැත්නම් හිරුවා රදය යන ආදී විවිධ රෝග වලින් මේවා හඳුන්වනවා. එතකොට ඒකේ සමහර තත්ත්වයන් වල වර්ධනයක් බලනකොට ඒගොල්ලෝ ડિප්‍රෙෂන් තත්ත්වය දක්වා උනත් ඒ කියන්නේ මානසික ආතතිය දක්වා උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ ඔළුවේ මේ තියෙන අස්ථි මේ අස්ථි ඇතුලේ තියෙන කප සෙම. එතකොට මේ අස්ථි ඇතුලේ ඒ කප හැදුනාට පස්සේ ඒව ඇතුලේ දිරීර බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ තුලින් ඇති වෙන ප්‍රදාහය තමයි මේ බලපෑම සිද්ධ කරන්නේ. එතකොට ඒකට අපි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් යොදන බොහෝ ඖෂධ වලින් විශාල වේලීමකට ලක් කරන්න පුළුවන්. හැබැයි ඒ තුලින් ඇති වෙන්න පුළුවන් ස්නායු විනාශ වීම වගේ නොයෙකුත් දේවල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා ඒ පරීක්ෂකයන් පවා දැන් මේ මතයන් තහවුරු කරනවා. හැබැයි අපේ පාරම්පරික ඖෂධ ඇසුරින් මේ හදලා තියෙන මේ නිෂ්පාදන මේ ඖෂධ තෙල කවදාවත් එහෙම ස්නායු වලට කිසිම හානියක් සිදු කරන්නේ නැහැ. එතකොට මැරෙන්න යන ස්නායුවක් නේද? අපි කියමු පැලයකට වතුර ටිකක් දාපුවම මොකද වෙන්නේ? මේ මැරෙන්න හේගිය පැලයකට වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ? ටක් ගාලා ඒක පෙකුත් තත්ත්වයට එනවා. ආන් ඒ වගේ තමයි හැකිලෙමින් පවතින ස්නායු
ඒක නැවත වතාවක් සක්‍රිය කරලා යථා තත්ත්වයට ගේන්න මේ ඖෂධ හරීම ප්‍රබලයි. ඒතර මේ විතරක් නෙමේ ධූම ප්‍රතිකාර ඊට පස්සේ අපි කියන්නේ ධූම ප්‍රතිකාර වෙනම තියෙනවා සිදු කරන්න. ඒ වගේ තවත් වෙනත් දියුණු ක්‍රමවේද අපේ මේ කියන්නේ පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් ඇතුළේ තියෙන ඒවත් ඇතුළුව මේ ඖෂධ යොදාගෙන මේ මිග්‍රේන් ડિප්‍රෙෂන් වගේ තියෙන ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම සිදු කරලා අපි සුවපත් කිරීම සිදු කරනවා. වර්තමානයේ සමහරක් වෙලාවට ඕවර් තින්කින් කියලා කියනවා නේද අපේ හැමෝටම මේ හැම ඕවර් තින්කින් එකම ගිහිල්ලා අන්තිමට ස්ට්‍රෙස් වල ආතතිය වැඩි වෙලා හිසේ රුදාව ඔළුව තියාගන්න බෑ ඔළුව ලොකු බරගතිය මේ ප්‍රශ්න ගොඩකින් පෙරෙන්නේ මේ හැම දෙයකටම අපේ හැමෝටම සමහරක් වෙලාවට මේ වගේ දේවල් භාවිතා කරන එකත් හරි පහසුයිද අපේ හැමෝටම මේක ඔළුවට දාලා පුතේ ඇයි අපේ ස්වභාවිකත්ව අපි මේ විනාශ කරගෙන උත්සාහ කරන ස්වභාව දහමනේ අපේ ජීවනාලිය හරියට බැලුවොත්. එතකොට දැන් ඔය හයිබ්‍රිඩ් සිස්ටම් හදලා තියෙන බටහිර වෙස්ටර්න් පැත්තේ තියෙන ඖෂධ වලට අභියෝගයක් නෙමෙයි. ඒ වගේන් ඇති වෙන සංකූලතා අද WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගන්නවා ඒ වගේ විවිධ සංකූලතා ඇති වෙනවා කියලා. නමුත් WHO එක පවා කියනවා ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා කියනවා මේ දේශීය ඖෂධ ඇසුරෙන් සිද්ධ කරන නිෂ්පාදනයන් වල කිසිම විදිහක සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැයි කියලා. දැන් අපි කියමු පුතාට ප්‍රෙෂර් තියෙනවා, සීනි කියන්නේ සුගර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. නමුත් අපි දැන් මේ ප්‍රතිකාර ක්‍රම වේද කරනවා. ඔයාගේ ඒ කිසිම අසනීපයකට මේ ප්‍රතිකාර වලින් කිසි විදිහක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒවා ගත්ත කියලා වරදකුත් නැහැ. හැබැයි ඔයාටම කාලය ගෑමෙන් දැනෙනවා අපරාධේ මං අර වගේ ප්‍රතිකාර වලට ගිහිල්ලා හිර වෙලා ඉන්නේ. මේ වගේ ස්වභාවධාමී ක්‍රම වේද වලට අනුගත වෙමින් මේ ප්‍රතිකාර කරගත්තොත් මට ඊට වැඩි මනාසුවයක් හොඳට මානසිකවත් දැනෙනවා, කායිකවත් දැනෙනවා කියන විශ්වාසය ඇති වෙනවා. විශේෂයෙන්ම ගන්නවා මේ තැවුන් තෙල් එක කියන එක මේකට ඖෂධ අපි 16ක් විතර යොදා ගන්නවා. මේ තැවුන් තෙල් එකෙන් අපි කරන්නේ විශේෂයෙන්ම පේශි ලිහිල් කරගන්නේ. දැන් පුතේ අපි කියමු වෙරිකෝස් කියන රෝගී. වෙරිකෝස් කියලා කියන නහර ගැට ගැසීම. දැන් අපි මේ සංධිය වලට හා ඒ වගේම අපේ විලුඹ ප්‍රදේශ වලට ශරීරයේ රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙන්න ඕන. රුධිර ගමනාගමනය කියන එක සිද්ධ වෙන්නේ නැහැ පුතේ. ඒක හේතුවක් තමයි වෙරිකෝස් කියන තත්ත්වය තිබුණ නැත්නම් අපිරිසුදු රුධිරයේ නහර වල තැම්පත් වෙලා නහර ගැට ගැසීම සිද්ධ වුණොත් ඒ ශරීරයේ හරි ආකාරයට රුධිර ගමනාගමනය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකේ අවසන් ප්‍රතිඵලය බවට පත් වෙනවා අපේ යටිපතුල වල ප්ලාන්ට් ෆැටියිසිස් කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඒක විලුඹ වේදනා කියලා. අනිත් පැත්තෙන් වෙරිකෝස් කියලා කියන මේ එතකොට සන්ධි රෝග කියන එක ආතරයිටිස් තත්ත්වය කියලා හඳුන්වනවා. මේ රුධිර සංසරණ ක්‍රියාවලිය හරි විදිහට සිදු නැතුවම මෙන්න මේවට තියෙන සැපයුම් අඩාල වීම මුල් කරගනිමින් තමයි මේ රෝග රාශියම හටගන්න හේතු බවට පත් වෙන්නේ. එතකොට අපි මේ තෙල් වලින් පේශිහා ඒ හිර වෙලා තියෙන නහර ලිහිල් කරගෙන අපි ඒ රුධිර ගමනාගමනේ නිසි ආකාරයෙන් සකස් කරලා අනිකුත් ඖෂධ යොදවලා ඒ ඖෂධ ධාරාවන් අරන් යනවා ඒ ස්ථාන වලට ඒ රෝගියාට ඒ සොය ලබා ගැනීම උදෙසා. ඉතින් ඒක සුවිශේෂී ඖෂධයක් තමයි මේ මගේ අතේ මේ වෙනකොට තියෙන්නේ. මේ විදිහට තමයි ඖෂධ අපි හඳුන්වා දුන්නේ, පෙන්වා දුන්නේ මේ ආදී වශයෙන් රෝග සුවපත් කරගන්න පුළුවන්. අපේ හැමෝටම ඊට අමතරව තවත් අපේ හාමුදුරුවෝ විසින් නිෂ්පාදනය කරන නැත්නම් නිපදවන ජනතාවට ලබා දෙන විශේෂ තෙල් වර්ග තියෙනවද? ඇත්තටම අපි දැන් මේ සමාජයේ විවිධාකාරයේ මේ අර්ථ නිරූපණයන් තියෙනවනේ. ධර්මයේ කෙලිත් දැන් විවිධ අර්ථ නිරූපණයන් යනවා නේද? බුදුදහම කිව්වහම දැන් ලෝකේ මට නම් බුද්ධ විශ්වාසය තරම් තවත් විශ්වාසයක් නැති වෙයි. සියලු ආගම් වලට ආචාර කරනවා, ගරු කරනවා. ඒක මගේ තියෙන උතුම් භක්තිය. ඒ කිසිම ආගමකට අභියෝගයක් නැහැ. හැබැයි ආගමික විශ්වාසය කියන්නේ පුතේ තමන්ගේ ජීවිතයට ලැබෙන පුදුම ශක්තියක්. ඒක කතෝලික භක්තියෙක් වෙන්න පුළුවන්, ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන්, බෞද්ධ භක්තිකයෙක් වෙන්න පුළුවන්. ඒක ඕනම කෙනෙක් කමන්න තමන්ගේ ආගම කෙරෙහි තබන විශ්වාසය. දැන් ඒ වගේම තමයි පුතේ දැන් අපිට මේ අපේ තියෙන පාරම්පරික ක්‍රියාවලිය ඇතුලේ අපි গুপ্ত විද්‍යාව ගත්තොත්, ඒ වගේම ජ්‍යොතිෂය ගත්තොත්, ඒ වගේම මේ කියන අපේ අනෙක සර්වාංග වේදකම් ගත්තොත් මේ හැම දෙයක්ම දන්වරක පුරුක් වගේ පුතේ. එතකොට මේ හැම දෙයකම අවශ්‍යතාවය අපිට අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි ඒ නිසා গুপ্ত විද්‍යාව පැත්තෙනොත් අපිට කළ හැකි දෙයක් තියෙනවා නම් රෝගී කෙනෙකුට අපි නිරන්තරවම ඒ පැත්ත යාට සකස් කරලා දෙනවාමයි. මොකද රෝගියෙක්ගේ පළමු කොටම අපිට අවශ්‍ය වෙනවා මානසික පැත්ත ධනාත්මක පවත්වාගෙන. මානසික පැත්ත ධනාත්මක කරනකොට තමයි හෘදය තුල නිරන්තරයෙන්ම රුධිර පිරිසුදු කරන කියන එක ඇති වෙන්නේ. රුධිරය පිරිසුදු වෙන තරමට තමයි අපි යොදන ඖෂධ ශරීරගත කර ගැනීම පහසු වෙන්නේ පුතේ. එතකොට ඒකටම බද්ධ වෙනවා ජ්‍යොතිෂයත්. ඒ කියන්නේ දැන් අපිට කාලහෝරාවන් කියනවා අතිශය වැදගත් වෙනවා. ඒවා අපිට බැහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා බුද්ධ කාලයේ ඉඳලා බුද්ධ කාලයට ඉස්සෙල්ලා පැවිදිච්ච දේවල් පුතේ. ඒ කියන්නේ කවුරු හරි අභියෝගයක් ලක් කරනවා නම් මේවා මිත්‍යා මත කියලා. ඒක මම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද මම විශේෂයෙන් පාරම්පරික වෛද්‍යවරයෙක් නිසා ඒවා බැහැර කරලා මේ කාර්යයන් කරන්න මම මේ හැම දෙයකම දායකත්වයේ එක විදිහට ඕන පුතේ.
එහෙම නැතුව අපිට මේ වෙදකම් කියනවා පවත්වාගෙන යන්න වෙන ක්‍රමවේදයක් නැහැ. හැබැයි මේවා අද එනේ පුතේ මේවා මේ මානව පරිණාමන ක්‍රියාවලිය ආරම්භයේ සිටම මේ දක්වා වෙන ක්‍රමවේද. මේ ක්‍රමවේද හරහා අපේ හැමදෙරෝ කිව්වා වගේ අර සමහර වෙලාවට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රත් මේවට මූලික වෙනවද අපේ හැමදෙරේ ජ්‍යොතිර්වේදයේ වගේම සමහර වෙලාවට මේ වෙදකමට අපි දකිනවා දේහ ලක්ෂණ විද්‍යාව දේහ විද්‍යාව මේ සියල්ලම අන්තර්ගතයිද මේ හැම එකකින්ම පරිපූර්ණ වුණොත් අපේ හැමදෙරේ ප්‍රතිකාරයක් හරියට කරන්න පුළුවන්. කොහොමද දැන් අපි ගත්තොත් එහෙම තොටගොම්මිය රාහුල ආමුදුරුවන්ට ගලේ හදන්න පුළුවන් නම් ලීන් අරන් ගිහිල්ලා ඇඟිලි දෙපළට හිර කරලා ඉවරලා ගලේ ලීන් හැදුවා ලී එහෙම හිටෙව්වා. ඒ තරමටම මේ ජ්‍යොතිෂයේ තිබෙන ප්‍රබලතාවයන් හරියට මෙතන ගත්තේ කාලේ. දැන් පුතාලා දන්නවා මහෞෂධ පඬිතුමා යම් අවස්ථාවක එයා කාලය හදලා ගිහිල්ලා මැරෙන්න බලනකොට එයා මැරෙන වෙලාව දාන්න ඕන කෙනෙක් මැරෙන වෙලාව කියන්න පුළුවන් කෙනෙක්. ඒ තරම් එයාගේ මේ ප්‍රඥාව දියුණුයි. එතකොට එතුමාත් මේ යන්න ගියපු වෙලාවේ ගිහිල්ලා බලනකොට එතුමා හදපු වෙලාවත් වැරදිලා තිබුණා. හැබැයි නැවත හදලා බලනකොට අහවල් වෙලාවට මේ යනවා කියලා එතුමා තීරුම් ගන්නවා. ඊට පස්සේ තීරුම් අරන් මේ යනත් එක්ක ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා කෙටි කාලයක් නැවත ඉගෙන ගත්ත කියලා පුතාලා අහලා ඇති ජනවා. හරි තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන. එතකොට පුතේ හිතන්නේ මෙතන ජ්‍යොතිෂයෙන් නෙමෙයිද ඒ කාලේ හැදුවේ? එතකොට දැන් මේක සත්‍ය දේවල් නෙමෙයිද? මම අහන්නේ මේකයි. සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බලන සමාජයක් නෙමෙයි අපිට ඕනේ. සෑම දෙයක් කියනවා විශ්වාසය තියන්න කියලා කියනවත් නෙමෙයි මේ. හැබැයි මේ වගේ ඇත්ත නැත්ත ඒ පිළිබඳව දැනුම තියෙන ඇත්තොත් එක සාකච්ඡා කරගත්තොත් එහි දැනුමේ තියෙන ගුණාත්මක භාවය හා ඒ වගේ තියෙන ගුණාත්මක භාවය ඕන විදිහට අපිට හරි විදිහට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රතිකාර ගන්න පුළුවන් අපේ හැමෝම අපි දෙමුද සමහර වෙලාවට අද වැඩසටහන බලන අයට හිතේ දැන් අපේ හැමෝන්ට කතා කරොත් එහෙම මොන විදිහේ ප්‍රශ්නද විසඳ ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ මේ තෙල් වල කියවිච්ච විදිහේ රෝග ලක්ෂණ වලට විතර ප්‍රතිකාර කරන්න. එතනින් එහා තවත් ජීවිතයේ යම් අදෘශ්‍යමාන බලවේග වල ප්‍රශ්න කතන්දර තියෙනවා නම් ජීවිතයේ දියුණුවට මෙවැනි දේවල් වලටත් අපේ හැමෝටම ගාව පිළියම් තියෙනවා. දැන් ලෝකේ බොහෝ දේවල් දිනාගත්තු ආකාරයන් විවිධාකාරයි. දැන් අපිට එහෙම කියනකොට කෙනෙක්ගේ විශ්වාසය තියෙන්න පුළුවන් গুপ্ত විද්‍යාව පිළිබඳව. ඒ গুপ্ত විද්‍යාව පිළිබඳ විශ්වාසය දන්න කෙනාගේ විශ්වාසය නම් අපි කරන්නේ ඒකේ හරි දේම නම්. අපි කියමු අපි රාජතරංගනේ යන්ත්‍රේ පාල දින්න ඕන කියලා කියනවා. හැබැයි ඒක හදන ක්‍රමවේද තියෙනවා. ඔය නිකන් ගිහිල්ලා තෙල් ටිකක් අරගෙන ගිහිල්ලා යන්ත්‍රයක් හදලා මේ කොහේ හරි දනක මල් බුලත් තට්ටුවක් තියලා මේ ජීවම් කරලා එහෙම කරන්න බෑ. ඒව අපි කරන්නේ බුදු ගුණ වලින්. එතකොට බුදු ගුණ වලින් කරන්න ඒකට තියෙනවා අර කියපු මට ජ්‍යොතිෂය අවශ්‍ය වෙන වෙලාවට ඒවා හරිම වෙලාවට ඒ තප්පරයට පටන් ගන්න ඕන. ඒ විදිහට වියන් බැඳලා හරි විදිහට රන් තැඹිලි ටික අරගෙන එතකොට ඒව අපිට මේ ගිහිල්ලා පොල් ගාලා නිකන් අපිට ඕනේ තෙල් හිඳින්න බෑ. ඒව අපි සූර්ය දිව්‍ය රාජයාගෙන් තමයි ඒකේ තෙල් ටික හිඳ ගන්න ක්‍රමවේද තියෙනවා පුතේ. ඒ වගේ දියුණු ක්‍රම රටාවන් වලින් ඒ වගේ ඒ කියන්නේ අපේ මිනිස් සමාජයට අවශ්‍ය ගුණ බල දෙන යන්ත්‍ර තියෙනවා. මන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒ වගේම පුතේ ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිට ඒ පිළිබඳව ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍යතාවය මොකක්ද කියලා හඳුනාගෙන එයාට අවශ්‍යම නම් ඒ කාරණේ ඉටු කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආවට ගියාට නෙමෙයි අවශ්‍යතාවය තියෙනවා නම් ඒක දෙය කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ, සැකයක් නැහැ. මේ විෂයන් ගැන පළපුරුද්ද සහ අත්දැකීම් සහ දැනුම තියෙන හින්දා අපේ හැමෝගෙන් මම කෙලින්ම අහනවා. අපේ හැමෝගේ මන්ත්‍ර කියන ඒවා ඇත්තද? කියන විදිහට මන්ත්‍රයකට යන්ත්‍රයකට ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්ද? මේවා පේන්නේ නැති බලවේගනේ අපේ හැමෝගේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ඕ ඇවිල්ලා නිකන් කියනවා විතරයි. එදා තිබ්බ අපි මහා සංඝ පරම්පරාවක් ගැන දන්නවා. කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ගත්තම අපේ හැමෝගේ කිව්වා වගේ රාහුල හාමුදුරුවෝ ඇතුළේ මේ මහා සංඝ පරම්පරාවක් ඉන්නවනේ අපේ හැමෝගේ. ගමයි පන්සලයි මූලික වෙලානේ අපේ හැමෝගේ මේ හැමදේම ළමෙක් තකුරු කියෙව්වේ සහ ඕනෙම කෙනෙක්ගේ ජීවිතයේ අවසන් කටයුතු ටිකත් ස්වාමින් වහන්සේගේ අතින් අපේ හැමෝගේ මේ පින්දහම් මේ සියල්ලම ජන ජීවිතයත් එක්ක සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන හින්දා අපේ හැමෝගේ ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර මූලික කරගෙන මේ වැඩ කටයුතු කරන එක අදලා සත්‍ය දදරත් වළංගුද අපේ හැමෝගේ මේ අත්දැකීම් අත්විදලා තියෙනවා. දැන් විශාලා මහනුවර දුර්භික්ෂ බියක් ආපු වෙලාවේ නැත්නම් අමනුෂ්‍ය බියක් ආපු වෙලාවේ මොකද්ද බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කරේ? ඒකත් යන්ත්‍ර මන්ත්‍ර සූත්‍රයක් හරියට බැලුවොත්. ඒ කියන්නේ උන්වහන්සේ පිරිස් සජ්ජායනා කරේ. මේ යන්ත්‍ර මන්ත්‍ර කියන එකෙන් පුතේ කියවෙන්නේ ඔයාට ආශිර්වාදයක් ඕන නම් ඔයාට අවශ්‍ය ආශිර්වාදේ වැඩි වාර සංඛ්‍යාවක් අපි ජප කරනවා. එතකොට මේ වැඩි වාර සංඛ්‍යාව මේ වායුගෝලයටත් මුසු වෙනවා. එතකොට පුතේ වායුගෝලයට මුසු කරලා අපි ඒකට මොනවා හරි අපි ගන්න ඒ යොදන ආකාරයක් තියෙනවා. අක්ෂර යොදන ආකාරයක්, ඒ යන්ත්‍ර සකස් කරන ආකාරයක්. මෙන්න මේකට අපි මේ නිරන්තරම ජප කිරීම තුළින්ම මේකේ ආශිර්වාද බල ගුණ පිහිටන්න පටන් ගන්නවා. දැන් වායුගෝලයටත් එකතු වෙලා තියෙනවා. එකතු කරලා තියෙනවා. එතකොට මේ යන්ත්‍රයටත් අපි මේක එකතු කරලා තියෙනවා. ඒක ඊට පස්සේ ශරීරෙට ස්පර්ශ වෙන්න දාන්නේ. ඊට පස්සේ පුතේ අර ගුණ බලයන් අර ස්පර්ශීය ක්‍රියාවලිය හරහා Tamanට ගුණාසින්සන ගේන්න පටන් ගන්නවා. මේකේ අපිට විශ්වාස තියන්න පුළුවන්. මේකේ මේ මෑතකදී කරන ලද පරීක්ෂණයකින් විද්‍යාඥයෝ පෙන්වලා දුන්නේ ඒ තමයි පුතේ වලට කෙටියෙන් කියන්න මේවා ගැන අවිශ්වාසයක් තියෙන අය දැනගන්න. පිරිසුදු වතුර වීදුරු තිබ්බ එක තැනකින් අපිරිසුදු වතුර වීදුරුවක් තිබ්බ තව තැනකින්. එතකොට ඒකේදී අපිරිසුදු වතුර වීදුරුවට පුළුවන් තරම් අපිරිසුදු වචනම සැරෙන්න සැලැස්සුවා. මොනවද? වැඩකට නැති වචන, අසභ්‍ය වචන ලැබෙන සැලැස්සුවා. පිරිසුදු වතුර වීදුරුවට පිරිසුදු වචනම පිරිසුදු
මේ දේම පිරිත් සජ්ජායනා කරන්න පටන් ගත්තා. එතකොට අසභ්‍ය වචනයි අර පිරිත් සජ්ජායනා කරලා වතුර වීදුරු දෙක නැවත පරිසනාගාණ්ඩ වලට අරන් ගිහලා පරීක්ෂා කළා. අසභ්‍ය වීදුරුවේ මේ අර අපරිසුදු වතුර තිබ්බ අසභ්‍ය වචනකේ වීදුරුවේ තවදුරටත් එහි ගුණාත්මක වායයට හානි වෙලා විනාශ වෙලා තිබුණා. පිරිසුදු වතුර වීදුරුව තවදුරටත් පිරිසුදු වෙලා තිබුණා. එතකොට පුතේ දැන් ඔයා පිළිගන්නවාද? ඔයාද මෙච්චර සැකයෙන් මගෙන් අහන්න නිසා මහා සැකයක් මතු කරන නිසා ඔයා සමාජ රසකයක් දෙන්න උත්සාහ කරනවා මේ පිළිබඳ එහෙම බැලුවොත් එහෙම. ඒ කියන්නේ මම ඔයාට මේ විවාද කරන්න උත්සාහ කරනව නෙමෙයි. මට ඕනේ මේ සැකය දුරු කරගන්න පුතේ. ඒ නිසා එහෙමනම් විද්‍යාඥයෝ පවා පිළිගන්නවා නම් හොඳ දෙයක්. වැඩි වාර සංඛ්‍යාවක් මේ හොඳ වචන ඒකට එකතු කිරීමෙන් ඒක ಗುಣ බල අනිවාර්යයෙන් වැඩෙනවා. විශාල මහනුවර අමනුස්ස බිය දුරු කෙරෙත් පුතේ හොඳ දේ වැඩි වාර සංඛ්‍යාවක් ජප කිරීම සජ්ජායනාවල කියන්නේ ජප කිරීම. අපි මේ ධර්ම වේද භාෂාවෙන් කියන ජප කරනවා කියලානේ. ඕක අනික් භාෂාවෙන් කියන සජ්ජායනා කරනවා කියලා ධර්මයේ තුලින් නේද පුතේ? ඔය දෙකයි ඔක වෙනස එච්චරයි. වෙන වෙනසක් නැහැ. ඒක ಗುಣ සහතිකයි ඒකාන්තයි. මේ විදිහට අපි ගත්තම සමහර වෙලාවට අර ජීවිතයේ දියුණුවටත් යොදා ගන්න එක දේවල් තියෙනවා. අපේ හාමුදුරුවෝ අපි ගත්තොත් එහෙම ඕනෙම කෙනෙක් කැමති ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්. මේකේ අස ඉසුරෙන් පිරලා හොඳ ලෞකික සැප සම්පත් එක ජීවත් වෙන්න මේ බලන බොහෝ දෙනෙක් සමහර වෙලාවට ඉතින් මේ පැති වලටත් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර යොදා ගන්න පුළුවන් අපේ හාමුදුරුවෝ. ඉතින් පුතේ പ്രേත භූත සත්ව කියන කොටස් වලට ඇයි අපි බණ කියලා පින් දෙන්නේ? ඒ කියන්නේ പ്രേත භූත සත්ව කියලා කොටස් ටිකක් මේ පරිසරයේ ඉන්නවා. සත්ත්ව කියන කොටස් නම් අපිට දකින්න හම්බ වෙන්නේ වල්ලෝ බලල්ලුන්ගේ ඉඳලා ඔය ඉන්න සියලු සත්ත්වයන් දකින්න හම්බ වෙනවා. പ്രേත භූතය අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පින් දෙනවනේ දෙන්න කියලා තියෙනවනේ. නියමයන් පනවලා තියෙනවා. අපි ඕනලාගේ එත්තාවතා තම්මෙයි සම්මතම් පුඤ්චදා සම්මතම් පුඤ්ඤ සම්පදා. අපි පින් දෙනවා නේද? සියලු പ്രേතයන්ට භූතයන්ට පින් දෙනවා. එතකොට මේ പ്രേත භූත මේ වායුගෝලේ ඉන්නවා නම් මේ පරිසරයේ සැරිසරන හැබැයි ඒගොල්ලෝ යම්කිසි තෘෂ්ණාවක් මුල් කරගෙන මිය ගිය ඇත්ත වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ දැන් මේ නිවස හිටපු කෙනෙක් මේ ගෙදරට තෘෂ්ණාවක් ඇතිගෙන මිය ගිහිලා තිබුණොත් ඔහු මේ නිවස අත්හැරලා ගිහිල්ලා මනුස්සාත්මයක් හරි දේවාත්මයක් හරි ලබන්නේ. ඔහු ලබන්නේ പ്രേතාත්මයක්. එතකොට මේ പ്രേතාත්මය ලැබලා ඉන්න කෙනාට කරන්න ඕන මොකද්ද කියන දේ අපේ වෙදකමේ කියලා දීලා තියෙනවා. එයත් ඒ ආත්මේ නිදහස් වෙලා ගිහිල්ලා ඉන්න මිනිසුන්ටත් නිදහස ඉන්න දීලා ඒ ව්‍යාපාර කටයුතු දිනු කරගෙන ඒගොල්ලන්ගේ කඩා වැටිච්ච මානසිකත්වයට යථාවත් කරලා ඔවුන්ගේ ජීවිත සක්‍රිය කර ගැනීම සඳහා මේ වගේ මහා ශක්තියක් තියෙනවා. ඒක කිසි විදිහක සත්‍යයක් නෑ. හැබැයි ඒවා හරි විදිහට කරගන්න ඕනේ. ඒක තමයි සත්‍යය. මේ සියල්ලම යටයිද අපේ හාමුදුරනේ බලගත්ු මන්ත්‍රයකට සමහර වෙලාවට අපේ හාමුදුරුවෝ ගාවත් ඒ වගේ ආරක්ෂා විදි තියෙනවද? අනිවාර්යයෙන්ම පුතේ. දැන් වාට දැන් අපි කියමුකෝ නරක දෙයක් වැඩි වාර සංඛ්‍යාවක් නරක කියන්න ගත්තොත් වාගේ සිතවිලි දූෂණය වෙනවා. ඒ කියන්නේ මම අපි අසභ්‍ය වචනෙන් තිත්තකුණු හරපෙන් වාට බයින්න පටන් ගන්නවා කියලා. වාට මොකද්ද වෙන්නේ? වාගේ සිත දූෂණය වෙනවා. ඒ දූෂණය වෙච්ච සිත යලි ප්‍රකෘති තත්ත්වයට ගන්න නම් පුතේ වාට ඕනේ මොකද්ද? නැවතත් යහපත් චේතනාව ඇති කරන එවැනි සජ්ජායනාවක් නැත්නම් අපි කියන ජප කිරීම. එතකොට පුතේ ඒ වගේ දේවල් සිදු කිරීම තුළින් අර පුතා කියන බලවේග සම්පූර්ණම අඩාල කරන්න පුළුවන්. අඩාල කරලා පුතාට වාසනාව ශක්තිය හා පුතාගේ ඉදිරි ගමන් මඟට ජය සහතික කරන විජයග්‍රහණය ආරම්භ දෙන්න පුළුවන්. ඒ ගැන සැකයක් නෑ. කතා වෙනවනේ අපේ හොඳ මේ සංස්කෘතියත් එක්කත් ඔය කලු කුමාර දෝෂ වගේ දේවල් තියෙනවා කියනවනේ. මේ වහින්ද පෞල් ජීවිත වෙනස් වෙනවා, විනාශ වෙනවා, අර gedara සමගිය නැති වෙනවා. මේවටත් මේ අපේ හාමුදුරුවෝ කියන විදිහට යంత్ర මන්ත්‍ර වෙන්න පුළුවන්, පිරිත් වෙන්න පුළුවන්. මේ අදෘශ්‍යමාන බලවේග පිහිට අරගෙන වෙන්විච්ච ජීවිත එකතු කරන්න පුළුවන්ද? අදෘශ්‍යමාන බල වේග තුලින් වෙච්ච විදිහක වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අදෘශ්‍යමාන බල වේගය එතනින් ඉවත් කිරීම තුලින් අපි මොකද්ද කරන්නේ? අර එතන තියෙන බාධා ඉවත් කරාට පස්සේ ආයෙ එකතු කරන්න දෙයක් නැහැ. අරක තමයි අදෘශ්‍යමාන බල වේගය තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. එතකොට අර දෙන්න ඔටෝ එකතු වෙලා ඒක මොකද මැද බාධකයක් තියෙනවා නම් පුතේ එකතු වෙන්න ක්‍රමයක් නැහැනේ. එතකොට බාධකය තමයි ඒක තුලින් අපි ඉවත් කරන්නේ. බාධක ඉවත් කරාට පස්සේදී අරක ඔටෝම සකස් වෙනවා. ඉතින් මේක දෙන්නෙක් එකතු කරනවා කියලා බලවේගය එහෙමම තියලා මේක එකතු කරනවා කියලා මොන දේ කරන්න ගියත් මේක සිද්ධ වෙන්නේ නැහැ. පළමුවටම අර තියෙන බාධකය තියෙන වාක් කියනවා නම් මේක പ്രേත බලවේගයක්, මේක භූත බලවේගයක්, මේක එහෙම නැත්නම් වෙනත් ආකාරයක තියෙන බලපෑමක් ඒ ඕනම දෙයක් මේ තියෙන අපේ ආශිර්වාද ඒ බල යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් සිදු කිරීමේ උපරිම ප්‍රවණතාවය තියෙනවා. ඒවා කාටවත් මේ වෙනකම් බොරු කරන්න බෑ පුතේ. යක්කු ප්‍රේතයෝ බැඳගෙන වැඩගත්තු රටක් මේක. සමහර විට ඔය රුවන්වැලිසෑය එතකොට ලෝවා මහා පාය පැත්තේ යනකොට දකින්න කල්කණු ඒ කාලේ බැකෝ ලෝඩර් ඩෝසර් තිබුණේ නැහනේ පුතේ. ඒ මහලවත් තිබුණාද බං? නැහනේ. තිබුණා කියලා දැකලවත් නැහනේ. ඔය වගේ එන්න ඇත්තේ කොහොමද? සමහර විට ඔය කියන අදුස්්‍යමාන බලවේග කියන කෙනාගේ ශක්ති ප්‍රමාණය කොතෙන්ද කියලා කියන්න බෑ පුතේ. ඒක විශ්ව ශක්තිය හා සමාන වෙන ආකාරයටත් ඒගොල්ලන්ට බලයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රමාණයක් නැහැ කොතෙක්ද කියලා. ඉන්න තැනකුත් නැහැ ප්‍රමාණයකුත් නැහැ. ඒ නිසා ඒ වගේ කට්ටිය අල්ලගෙන වැඩගත්තු යంత్ర මන්ත්‍රපෝ අපි ගාව තියෙනවා. කළු ගලත් මෙලෙක් කරනවා නම් පුතේ අපේ යంత్ర මන්ත්‍ර වලින් ඖෂධ වලින් ඔයාට යකෙක් බැඳගෙන වැඩ ගන්න පුළුවන් කියන කතාව අලුතෙන් කියන්න ඕනේ නැහැනේ.
ඒ හින්දා ඒ ගැන අපි බියක් නැහැ ඕනම කෙනෙකුට එන්න කියන අපිත් එක්ක සාකච්ඡා කරන්න. අදෘශ්‍යමාන බලවේග මේ තරම් ප්‍රබලයි. අපේ හැමෝටම මේක ඇවිල්ලා ආකර්ෂණීයද සමහර තැන්වල ඔය කියන වශීකරණයද මේ යක්කුණත් වශී කරගන්න විදිය වැඩක්ද අපේ? යකාගෙන් වැඩ ගන්න නම් වසියක් තියෙන්න බෑ පුතේ. බිරිඳ වසියක් නිසානේ ගෙදර සැමියත් එක්ක ජීවත් වෙන්නේ. හැබැයි ඒ වසිය සමහර විට ඔයාට යක්ෂණියක් වීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. එතන තමයි අර භූත හා ප්‍රේත බලපෑම් හා ඒවා කියන අපි ඔය කියන මේ පරිසර බලපෑම් ඇති වෙලා තියෙනවා. එවැනි අවස්ථා තමයි මේ අපේ গুপ্ত විද්‍යාංශයෙන් කරන ප්‍රතිකර්ම වලින් සොඳ කරලා දෙන්නේ පුතේ. ඒක වසියක්. ඒකයි වසියක් නොවේ කියලා කියනවා නම් ඒක බොරුවක්. ඒ නිසා එතකොට වසියක් කියලා දැනෙන්නේ Tamanට ප්‍රේම කරනවා නම් Tamanට ආදරය කරනවා නම් Taman ළඟ රැඳෙනවා නම් Tamanව තේරුම් ගන්නවා නම් ඒක වසියක්. වසිය කියලා කියන්නේම Tamanට ආදරය කිරීම, ප්‍රේම කිරීම. Tamanගේ ඉවත් වීම තමයි වේදනාව. වේදනාව තුරන් කියලා ලං කිරීම නම් ඒක වසියක්. ඉතින් මේ වසිය සිද්ධ වෙන්න තියෙන ඒ කියන්නේ ඒක දෙන්නගේ බැඳීම වෙන් කරන්න යම් දෙයක් තියෙනවා නම් ඒ අදෘශ්‍යමාන බලවේගය අපි ඉවත් කරලා අර වසිය ඇති කරනවා. ඒක තමයි ප්‍රතිවසිය කියලා කියන්නේ. විශේෂ මේවා අපි හැමදේ අර කියන විදිහට යන්ත්‍ර හරහා සිද්ධ වෙනවද, මන්ත්‍ර හරහා සිද්ධ වෙනවද, ශාන්ති කර්ම හරහා සිද්ධ වෙනවද? ඇත්තටම මේවට යන්ත්‍ර මන්ත්‍ර සාන්ත්‍රික කර්ම කියන එක අනිවාර්ය වෙනවා. එතකොට උඩ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපිට අවශ්‍ය වෙනවා. එතකොට බුද්ධ ශක්තිය කියන විශ්ව ශක්තිය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේවා එදා සිට මේ දක්වා පවත්වාගෙන ආපු ඒ රහස් ක්‍රමවේද. ඒ වගේම අපි ඒව ඇසුරු නිසුරු කරලා අපි ලබාගත්තු අත්දැකීම්. ඒ කියන්නේ අපි ආතිමුතුමුත් එක්ක මේවා කරලා අපිට පළපුරුද්ද තියෙනවා. නිකම්ම මේවා කරන්න බෑ. ඒවා කරන්න පළපුරුද්ද නැති කෙනෙක් ගියොත් එහෙම මොකද්ද? පුතේ උදැල්ලක් අරගෙන කියලා උදුළු ගන්නත් උදුළු ගන්නත් බෑනේ. නේද? වත්ත කොටන්න කැත්තක් අරන් ගියාට කැත්ත තිබ්බට වත්ත කෙටෙන්නේ නෑනේ. නේද පුතේ? ඒ නිසා මේවට පළපුරුද්ද කියන එක අනිවාර්ය වෙනවා. එතකොට පළපුරුද්ද තියෙන කෙනෙකුට මේවා මහා ලොකු විශ්වකර්ම වැඩ නෙමෙයි. හැබැයි මේවා පළපුරුද්ද හා අඩුම ගන්න දැකපුරුද්දවත් නැති කට්ටියට මේවා සමහර විට විවිධ විද්‍යාවන් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේවා මහා ලොකු විද්‍යාව නෙමෙයි. අපි ඕන කෙනෙක් ගලවා ගැනීමේ විද්‍යාව, නිරන්තරව গুপ্ত විද්‍යාව, ඒ වගේම අපේ මේ තියෙන ඊටාම දියුණු වෛද්‍ය ක්‍රමවේද, ඒ වගේම ජ්‍යොතිෂය අනාදී මේ සෑම දෙයකම ඒක රාශීම අපි දකින්නේ මිනිස්සුන් සුවපත් කිරීම පිණිස හැරෙන විට මිනිස්සුන් විනාශ කිරීම නෙමෙයි පුතේ. හොඳ දෙයක් කරන්න යහපත් චේතනාව තියෙනවා නම් ඒකට අවශ්‍ය ශිල්ප අපි ගාව තියෙනවා නම් අපේ දේ කාටවත් අදාළ කරන්න බෑ. අපි ඒ නිසා යක්කුන්ට බයත් නැහැ, ප්‍රේතයන්ට බයත් නැහැ, භූතයන්ට බයත් නැහැ, වෙන බලවේග වලට බයත් නැහැ. එන ඕනම් බලවේගයක් පරාජය කිරීම සඳහා අපි ගාව ශක්තිමත් ක්‍රමවේද තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර මූලිකව අපි හැමෝම ලංකාවෙන් විතරද විදේශ රටවලුත් අපි හැමෝම කතා කරනවාද? විදේශීය ජනතාව ලංකාවෙන් ගිය විදේශීය ජනතාව වෙන්න පුළුවන්. මේ අයත් කතා බහ කරලා ප්‍රතිකාර ඉල්ල ගන්නවද? ඔව් මේ වෙනකොටත් අපේ දැන් විශේෂයෙන්ම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ නිවාඩු ඉලක්ක කරගෙන ඒගොල්ලෝගේ වැකේෂන් පීරියඩ් කියලා කියන්නේ පුතේ ඒගොල්ලෝ මගෙන් කාලය වෙන් කරගන්න කතා සාකච්ඡා කරලා තියෙනවා. බොහෝ පිරිසක් ඉන්නවා දැනට. ඉතින් ඒගොල්ලන්ට ඒ කාල ඔකවන්නු ලංකාවට ආවට පස්සේ මම මේ ප්‍රතිකාර කරලා ඒ ජීවගුණ ඒගොල්ලන්ට අරන් දෙන්න. මොකද ඒගොල්ලෝ මේ වෙනකොටත් මගේ ඖෂධ අරන් ගිහලා එහෙදිත් ප්‍රතිකාර ලබන කට්ටිය ඉන්නවා. ඒ අරගෙන ඒ කටයුතු කරගෙන මගෙන් උපදෙස් ලබන කට්ටිය ඉන්නවා, උපදේශන ලබන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේන් ඒ සුවපත්භාවය හා ඒ වගේම සෞඛ්‍ය පවත්වාගෙන යාම පිළිබඳව ඊටාම හොඳ ධනාත්මක ප්‍රතිචාරයක් මට මේ ප්‍රදානය කරනවා මේ වෙනකොටත්. ඉතින් මම සතුටු වෙනවා. ඇත්තට මගේ එකම අරමුණ තියෙන්නේ මිනිස්සුන්ගේ හිතසුව පිණිස. ඒ කියන්නේ අපි මොන දේ කරන්නත් නේද? දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස ජීවත් වෙන මිනිස් කොට්ටාසයක් නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ හිතසුව පිණිස කළ හැකි ඕනෑම ප්‍රතිකර්මයක් කරන්න මය ගාව තියෙන දෙයක් ජනතාවට දෙන්න මම ඕනම මොහොතක සූදානම්. අපි විශේෂ පණිවිඩයක් දෙමු. අපේ හාමුදුරුවෝ අද වැඩසටහන බලයි විදේශීය ජනතාව වෙන්න පුළුවන්, ලංකාවේ ජනතාව වෙන්න පුළුවන්. මේ වැඩසටහන බලන කෙනෙක්ට අපේ හාමුදුරුවෝ මුණ ගැහිලා හරි කතා බහ කරලා හරි තමන්ගේ වේදනාවක්, තමන්ගේ රෝගී මට්ටමක්, තමන්ගේ යම් කිසි දෝෂයක් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ අපි මේ පණිවිඩය ලබා දෙමු. ඔව් ඇත්තටම මූලිකවම තමන්ට තියෙන ගැටලුවක් තියෙනවා නම් මයිත් එක්ක දුරකථනයෙන් සාකච්ඡා කරලා තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව මට දෙන්නත් පුළුවන්. මොකද යම් කෙනෙක් ඉස්සෙල්ලා මූලික කාරණා ටික කියන්නේ හැම වෙලාවෙම මේක හිරිහැරයක් කරදරයක් කරන්නේ නැතුව තමන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරගන්න පුළුවන්. මට තියෙන වැඩ රාජකාරියත් එක්ක හැම වෙලාවෙම බැරි වෙන්න පුළුවන්. නමුත් මම ඕනම වෙලාවක මගේ දුරකථනයට ඇමතුමක් තිබුණොත් මම මගේ විවේක අවස්ථාව අරගෙන මම ඕන කෙනකින් අහනවා දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා මොකද්ද කාරණාව කියලා. ඒ අනුව උපදේශ ලබා දීමනොත් මම මුණ ගැහිලා ඕනම වෙලාවක තමන්ට අවශ්‍ය ආකාරය ප්‍රතිකාර තමන් බලාපොරොත්තු වෙන ආකාරය ප්‍රතිකාර මගෙන් ලබාගත හැකි සේවාව තුළ ඒ ප්‍රතිකාර තියෙනවා නම් ඕනම කෙනෙකුට ඒ ප්‍රතිකාර කරන්න මම ඕන වෙලාවක සූදානම්ව සිටිනවා. අපි ගත්තොත් අපේ හැමෝම විශේෂයෙන්ම අපි සඳහන් කරමුද එහෙමනම් ජනතාවගේ හිතසුව පිණිස මේ ඖෂධ මේවා ඇවිල්ලා අපේ හැමෝටනේ අර යම්කිසි ඖෂධ මට්ටමක තියෙනවා. හැබැයි අපිට ගෙදර ඉඳන් කරගන්න පුළුවන් යම් ප්‍රතිකාර තියෙනවා නම් විශේෂයෙන්ම ඔය සමාජයේ මේ දවස්වල ඔය ආතතිය ගැන කතා වෙනවනේ අපේ හැමෝටනේ. මෙවැනි දේවල් වලට අපේ හැමෝටන්ට දෙන්න පුළුවන් උපදේශයක් සමහරක් වෙලාවට බුදුගුණ මූලික කරගෙන හරි වෙන්න පුළුවන්. ගෙදරදී නිකන් අත්බෙහෙත් වගේ දේවල්, කෙම්කම වගේ දේවල් ඕනි කෙනෙක්ට කරන්න පුළුවන් විදිහේ ප්‍රතිකර්ම දෙක තුනක් අපිට සඳහන්. ඔව් ඇත්තටම ගෙදර මුල් කරගෙන ඉස්සෙල්ලාම කුස්සියේ හදාගන්න පුරුෂ පිරිසුදු සරක්කු බඩු ටික. පිරිසුදු සරක්කු බඩු කියන්නේ පුතේ අපේ ගෙදර තියෙන
පළවෙනි බෙහෙත් ගබඩාව බවට පත් වෙනවා. අපි 3-5 ටික ගත්තාම කොත්තමල්ලි සූදුරු මාදුරු කුරුඳු පොතු ගොරකා කරාබුන ඇටි එනසල් ඒ ටික හරි විදිහට කුස්සිය සකස් කරගන්න. අනිත් පැත්තෙන් ප්‍රති කෘත්‍රිම ආහාර කියන එකට පුළුවන් තරම් විරාම ලක්ෂණ තියාගන්න. ස්වභාවික ආහාර. ඒ කියන්නේ හරිත පැහැලවලු. ඒක හරිත කොළ වර්ග. මම අර ඉස්සෙල්ලා කිව්වා සත්තු පරිසරයේ තියෙන කොළ අතුරු කිලි කාපුවම මේගොල්ලන් ශක්තිමත් භාවය තියෙන්නේ කොහොමද කියලා. ගොඩාක් දුරට මේ රෝග වළක්වා ගන්න පුළුවන්. අඩුම ගානේ තමන්ගේ විකෘති දරුවෙක් උපදිනවා නම් අම්මා කෙනෙකුට විකෘති දරුවෙක් මේ ලෝකෙට මේ බිහි කරන එක වළක්වා ගැනීම පවා මේ දේවල් වලින් සිද්ධ කර ගැනීම හැකියාව තියෙනවා. අනික එක තමයි පුතේ අපි නිරන්තරවම ලුණු සීනි පිටි තෙල් මේ කියන හතර අපේ ඉන්න ආහාර ධාරාවේ ප්‍රධාන නියම හතර උනාට මේ හතර දෙනා අපේ ප්‍රධාන සතුරු හතර දෙනෙකුත් බවටත් පත් වෙනවා. මෙන්න මේ හතර දෙනා ගැන පිටි සීනි මොනවද ලුණු තෙල් මේ දේ මේ හතර ගැන සුපිරික්සා කාර්ය භාවිත කරන ලුණු අධිකව භාවිතා කිරීම පුළුවන් තරම් අවම කරගන්න සීනි භාවිතා පුළුවන් තරම් අවම කරගන්න මෙතකොට පිටි භාවිතා පුළුවන් තරම් අවම කරගන්න මේද භාවිතා පුළුවන් තරම් අවම කරගන්න හැබැයි දැන් මේ ලෝකයේ දැන් වේගවත් වෙලා කියලා කියනවා ලෝකයේ දිනුනේ කියලා කියනවා ඒ නිසා ඔක්කොම ඉතින් කෘතිම ආහාර මෙන්න මේ කියන කාරණා ටික ඒගොල්ලන්ගේ අවධානය යොමු කරගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් වෛද්‍ය අපි වගේ යම් කිසි විදිහක රෝගයකට පත් වෙලා ඉන්න කෙනෙක් අපි වගේ කෙනෙක් ඇවිල්ලා හම්බ වෙලා ප්‍රතිකාර ගන්නකම් තමන්ගේ සෞඛ්‍යය යම් තාක් දුරට හොඳින් රඳවාගෙන යන්න. ඒක තමයි මගේ අවවාදය හා පණිවිඩය. අනිවාර්යෙන්. දැන් අපේ සමහර කලකට මේ ආතරයිටිස් වගේ හන්දි වේදනා මේ වගේ දේවල් ප්‍රශ්නවල වෙන හර ගැට ගැසීම් වගේ දේවල් මස්පිඩු වේදනා මෙවැනි අයටත් යම් ප්‍රතිකර්මයක් ගෙදරදී මම කියන්නේ මේක ඇවිල්ලා අත් බෙහෙතක් අපේ හැමදෙරේ මේවා ඇවිල්ලා සම්පූර්ණ සුවපත් වීම ලබා ගන්න නෙවෙයි අපි අද වැඩසටහන තුළ යම් දෙයක් ලබා දෙන්න අවශ්‍යද පුළුවන් නම් එවැනි අත් බෙහෙතක් හරි ක්‍රම වේදයක් හරි තියෙනවනේ ලබා දෙන්න. ඔය සාමාන්‍ය දැන් අපිට වෙරිකෝස් වගේ තත්ත්වයන් තියෙන කට්ටියට පුළුවන්කම ලැබෙනවා උණුසුම් කියන්නේ සියඹලා කොළ තියෙන සියඹලා කොළ හොඳට මුට්ටියකට දාලා තම්බලා ඒක රෙදි කෑල්ලක් දාලා ඒ රෙදි කෑල්ල උණුසුම් අරගෙන ඒ වෙරිකෝස් තියෙන ප්‍රදේශයට ඇව්වහම අපිට ගොඩාක් සහනයක් ඒකේ එන්න පටන් ගන්නවා ඒක අනිවාර්යයි අනිත් පැත්තෙන් අපිට විලුඹ වේදනා තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට කියන සමහර උදේට නැගිටලා ඇවිදගෙන යන්න බෑනේ ඒකට එවැනි තත්ත්වයන් තියෙනවා නම් ලුණු කැට කීපයක් උණු වතුර එකකට දාලා උණු වතුර එක තමන්ගේ පාදයේ ඔබන්න පුළුවන් මට්ටමේ රස්නේ තියෙන වෙලාවේ එන්නේ පාදයේ උණු වතුර එක දාගෙන ඉන්න එතකොට විශාල වශයෙන් ගුණ දෙනවා කෙවනම් පුතේ ඉතින් ප්‍රතිකාර කරලම සුව කරන්නට ඕන. මොකද රෝගය ආවට පස්සේ පුතේ ඒකට ප්‍රතිකාරයක් නොකර අපි විකල්ප දේවල් කර හිටියට පූර්ණ සුවය ලැබීමේ හැකියාවක් නෑ. අර පුතා පුනා කියනවා සමාජයට යම් කිසි සහනයක් දෙන්න අපි හාමුදුරුවනේ කියලා. ඒ සහනයක් විතරයි පුතේ මම යෝජනා කරේ. නැත්තම් අවසානට ගියයි අනේ වෙද හාමුදුරුව කිව්වට ඒකෙන් අපිට ಗುಣ ගන්න බැරි වුණා කියලා කිව්වොත් එහෙනම් මං අසමත් පුජ්‍යලෙක් වෙනවා. ඒකට මං කැමති නැහැ. එහෙනම් මම වෙදකම් පාවා දීපු කෙනෙක් වෙනවා පාරම්පරික වෙදකම. මොකද අපිට වෙද ඇදුරුවරු අපිට කියලා තියෙන අපේ ගුරුවරු අපිට කියලා තියෙන ප්‍රතිකාර කරලා සුව කරනවා. හැරෙන විට අනිකුත් ගොඩ වෙදකම් කරන්න ගිහිල්ලා ප්‍රතිකාර ක්‍රමවේදී නොනසුණු. ඒ කියන්නේ නසන්න එපා කියලා. ඒ නිසා හොඳම වැඩේ තමයි වෛද්‍යවරයෙක් මුණ ගැහිලා පාරම්පරික වෛද්‍යවරු එයාට තමන් විශ්වාසය තබන වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔබගෙන් අවශ්‍ය උපදෙස් නිසි විදිහට අරගෙන ප්‍රතිකාර ලබා ගන්න එක තමයි වඩාත් හොඳ. මම අර කියපු ක්‍රමවේද తాවකාලික සහන විදිහට භාවිතා කිරීමේ හැකියාවක් අපි අපි සඳහන් කරමුද ජ්‍යොතිෂානුකූලවත් පණිවිඩයක්. මොකද මේ හැමදේටම ජ්‍යොතිෂය වැදගත් වෙනවා නම් සමහරක් වෙලාවට මම අහලා තියෙන වෙලාවට ගහේ කොලේ පොත්ත මේ හැමදේම ගණ්ඩත් මං හිතන්නේ නැකතක් බලනවා කියන අද අපේ මේ රටේ කියන්නේ අපි සංස්කෘතියේ මූලිකත්වය දුන්නොත් හැමදේටම නැකත් අවශ්‍ය වෙනවනේ අපේ හැමදේම. එහෙනම් වෙදකමට අනිවාර්යෙන් නැකත අවශ්‍යයි. ඇති වෙදකමට මේ ජ්‍යොතිෂය බලනවා ඇති. කේන්දර සටහන බලලා වෙන්න තියෙන රෝගී ලක්ෂණ වෙන්න තියෙන ඉදිරි අනතුරු ගැන සඳහන් කරනවා ඇති. මේ සියලු කරුණු කාරණාත් එක්ක ජ්‍යොතිෂානුකූල පණිවිඩයක් තමයි මේ විශ්වයේ නිර්මාණය වෙලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයත් එක්ක. එතකොට සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටීමත් එක්ක තියෙන දෘෂ්ටි බලපෑම් වලින් ඇතිවෙන ලෝක කේන්ද්‍රයකුත් තියෙනවා. ඒ වගේම පුතාලට ආවෙනිකෝ පෞද්ගලික කේන්ද්‍රයකුත් තියෙනවා. එතකොට මේ ග්‍රහ දෘෂ්ටියෙන් වල තියෙන බලපෑම් මේ ලෝකයේ තුල වේගවත් මේ වෙනකොට විශාල වශයෙන් විවිධ පීඩන ඇති කිරීමේ හැකියාවක් ඇතිවෙමින් පවතින. ඒකට මූලික හේතුවක් වෙලා තියෙන විශේෂයෙන්ම මිනිස් සමාජය තුළ සාරධර්ම පිරිහීමෙන් යන කාලයක් බවට පත් වෙලා. සාරධර්ම පිරිහෙන සමාජයේ සබහා ධර්මයෙන් උත්තර කියනවා. සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සබහා දහම. එතකොට දැන් පුතාලා දන්නවා මේක වෙනකොට අපි බරපතල ආකාරයේ ඛේදනීය අවස්ථා තුනකට මුහුණ දීලා තියෙනවා. එකක් තමයි සුනාමි ව්‍යසනය. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි කොරෝනා වසංගතය. තුන්වෙනි කාරණා පුතා දන්නවා දැන් මොහුණු පොතේ එහෙම දාලා තිබ්බා හුලං හැමුවට කඳු සෙලවෙන්නේ නැහැ කියලා. දැන් මොකද උනේ පහුගිය වෙලාවේ? හුලගත්තාවා කඳු සමතලා වෙලා ගියා පුතේ. දැන් අර මොහුණු පොතේ අර පාටේ වළංගුයිද? නෑනේ. එතකොට පුතේ ඒකට සිද්ධ වෙන්නේ මේ ග්‍රහචාරයේ තියෙන බලපෑම. එතකොට විශ්වයට ආශිර්වාදයක් නැතුව, මිනිස්යන්ට ආශිර්වාදයක් නැතුව, විශ්වයටත් ආශිර්වාදය වන, මිනිස්යන්ටත් ආශිර්වාදය වන. විශ්වයට ආශිර්වාද කරන්නේ මිනිස්සු. එතකොට මිනිස්යන්ගේ තියෙන ගුණධර්ම පිරිහෙනකොට අන්න අපිට අර ග්‍රහචාරයේ තියෙන ඒ බලපෑම්, ඒ දෘෂ්ටීන් විශාල වශයෙන් මිනිස්සුන් වෙතට ඒ කිරණ ඇවිල්ලා අපිට හානි කරන මම හිතනවා අපේ රාජ්‍ය කේන්ද්‍රය ගත්තත්
බරපතල අවදානම් තත්ත්වයක මේ කාලේ තියෙන්නේ. කොයි පැත්තට කැරකිලා යයිද දන්නේ නැහැ. අර පසුගිය කාලේ වගේ තිබිච්ච විපරීත බවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැනට තියෙන තත්ත්වයන් එක්ක අපි සසඳලා බලනකොට දන්නවා ගෝඨාභය මහත්තයට වෙච්ච යම් කිසි දේවල් අනාවැකි පළ කරා පිළිගත්තේ නැහැ. ඒ වගේම දැවැන්ත අනතුරක් හමුවේ නැවතත් රට තියෙනවා කියන එක ග්‍රහචාරයන් අනුව කියන්න පුළුවන්. අපි ලග්න 12ම ගත්තත් ලග්න 12ටත් එක්කෙනෙකුටවත් මේ සැරේ ඔය කියන විදිහ සුවිශේෂී ප්‍රතිඵල සුබඵල නැහැ. විවිධාකාරයේ බලපෑම් වලට ලක් වෙන ආකාරයක් තමයි තියෙන්නේ. හැබැයි ඒකටත් තියෙන ප්‍රතිඋත්තරයක් හැම කෙනෙක්ම දහම තුල සිත උපදවාගෙන තමන්ගේ කාර්යයන් වල නියැලෙනවා නම් අර තියෙන බලපෑම් ග්‍රහ දෘෂ්ටි බලපෑම් වලින් විශාල ප්‍රමාණයක් තමන්ට අවම කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් ඒ වඩාත් තව තියෙනවා විවිධ ප්‍රතිකාරම විවිධ ක්‍රියාවලියන් අපි කියමුකෝ ආශිර්වාද පූජාවන් ඒ වගේ දේවල් නොයෙකුත් දේවල් ඒවා ඉතින් ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක් මුණ ගැහුණාට පස්සේ බැලුවට පස්සේ අපි ආවිල්ලා මුණ ගැහුණොත් අපි ඒකට අවශ්‍ය උත්තරේ කියලා දෙන්නම්. තමන්ට දැනෙනවානේ තමන්ට දුකක් කරදරයක් එනකොට පුතේ වාට වෙන දේ මට නෙමෙයි දැනෙන්නේ. වාට දැනෙනවාගේ හිත කියන මට මොකක් හරි දෙයක් තියෙනවා මෙතන. මොකක් හරි චූටි බඩේ කැක්කුම හරි ඇස් දැවිල්ලා හරි ඊට පස්සේ ඔළුවේ දැවිල්ලා හරි නේද යන එනකොට තමන්ගේ මනස එක විදිහකට පවත්වාගෙන යන්න බැරුව හරි මේව නිකම්ම සිද්ධ වෙන්න විදිහක් නැහැ නේ. හේතුඵල ධමයක් තියෙන හේතුවක් තියෙන්න එපා මොකක් හරි දැනක. එතකොට හේතුව මොකද්ද කියලා ඔයා කල්පනා කරනකොට ඔයා ආවොත් මගෙන් විමසුවොත් මම දන්නවා මේකට උත්තරේ ඕනේ ජ්‍යොතිෂයෙන්ද එහෙම නැත්නම් গুপ্ত විද්‍යාවෙන්ද එහෙම නැත්නම් මොකද්ද සර්වාංග වේදකමෙන්ද. ඒ ඕන එකකින් පුතේ උත්තරය දෙන්නම් එන්න මොන ගහන්න වැඩි කියලා දෙන්න. විශේෂයෙන්ම අපේ හැමදෙරුත් එක කතා කරද්දී එක පැත්තක් නෙවෙයි පැති ගණනාවක් අපේ නිරෝගීභාවය ඇති කරගන්න ලෙඩ රෝග තියෙනවා නම් ඒව ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආධ්‍යාත්මික උණවගාව ජ්‍යොතිර්වේදය මේ හැමදේම එකතු වෙලා අපේ හැමදෙරු මේ මට මෙතනදී අහන්න දෙන්නේ අපේ හැමදෙරුන්ගේ සමහර වෙලාවට අපල කියනවා සමහර ලග්න සුබ නැහැ කියනවා මේ මොන දේ ගත්තත් මිනිස්සුන්ගේ ඕරා එකද මෙතන බලපාන්නේ පෙර පින් පව් කියන්නේ මේ ඕරා එකේ බලයද අදුෂ්‍යමාන බලවේගයක් වුණා ශරීරයට ඇතුල් වෙන්නේ මේ ඕරා එක දුර්වල වුණොත් අපේ හැමදෙරු වා නගන ප්‍රශ්නය පිළිබඳව අපි තර්කයකට නගනවා වෙනුවට අවබෝධය තමයි මෙතන වැදගත් වෙන්නේ. එතකොට අවබෝධය තියෙන්නේ Taman සතුව. ග්‍රහයා කියන කෙනාට අවබෝධයක් නැහැ. ග්‍රහයා ඉන්නේ බලපෑමෙම තමයි. එතකොට මට ඕනේ අවබෝධය. ඔයාට අවබෝධය නැති නිසා තමයි අවබෝධය තියෙන කෙනෙක් ගිහිල්ලා හම්බ වෙන්නේ. එතකොට ග්‍රහයා හම්බ වෙලා හරියන්නේත් නැහැ. ඔයා ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා හම්බ වෙලා හරියන්නේත් නැහැ. එහෙනම් හම්බ වෙන්න ඕනේ කවුද? මාව. මේ ගැන දන්න කෙනානේ හම්බ වෙන්න ඕනේ. පුතා આવොත් ඔය කියන ඕරා එකේ සිදුවීම් මම කියලා දෙන්නම්. ඒක පුතේ සාකච්ඡා කරොත් මෙවැනි සාකච්ඡාවක් අපිට ඉවර කරන්න බැරි වැඩසටහනක් පුතා. එහෙම වුණොත් මේ වගේ වැඩසටහනක් දෙන්න වෙනවා අපිට පැය 4-5ක්වත් සාකච්ඡා කරන්න වෙනවා. ඔය කියන කර්මය එහෙම නැත්නම් මේ කියන විශ්ව ශක්තියින් දෙක එකතු වෙලා තියෙන අපේ යම් කිසි බලපෑම් වලට නතු වෙන ක්‍රියාවලියන් පිළිබඳව ඒව පුතේ කියලා විස්තර කරලා ඉවර කරගන්න බැරි වෙයි මෙවැනි වැඩසටහනින්. කෙසේ වුණත් හොඳම දේ තමයි Tamanට කෙටිම උත්තරය දෙන්නේ. ඒ පිළිබඳව දන්න කෙනෙක් මොන ගහලා ඒකට අවශ්‍ය කටයුතු කර ගැනීම තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒකෙන් පුතේ ලෝකය සුවපත් කරන්න ඕනේ නැහැ. පුතා සුවපත් වුණාම ඇති. පුතාලා එහෙම තනි තනියෙන් හිතලා සුවපත් වුණාම ලෝකේ නිකම්ම සුවපත් වෙන්න පටන් ගනීවි නේද පුතේ? ඒක නේද කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒ පිළිබඳව ඉදිරි වැඩසටහනක් තුළ දීර්ඝව සාකච්ඡා කරමු. අපේ හැමදෙරේ මුළු ලෝකෙටම සුවපත් වෙන්න අපේ හැමදෙරේ කිව්වාගේ ලොකු ව්‍යසන එනවා නම් මේවෙන් සුවපත් වෙන්න ආගම දහම මූලික කරගෙනත් අපි පණිවිඩයක් ලබා දෙමු. සමහරක් වෙලාවට ගෙදර බුදුපහන තියෙනක වෙන්න පුළුවන් පිළිත් සජ්ජායන වෙන්න පුළුවන්. මේ වගේ පුංචි ක්‍රමවේදයක් ලබා දෙමු අපේ හැමදෙරේ. පුතේ අපිට විශේෂයෙන්ම ලෝකේ විශ්වාසය තියන්න තියෙන්නේ Taman කෙරෙහි විතරයි තමයි. වෙන කිසි දෙයක් කෙරෙහි විශ්වාසය තියලා වැඩක් නැහැ. අපි මේ ලෝකෙට එනකොට ගෙනාපු කිසිවෙකුත් යනකොට අරන් යන කිසිවෙකුත් නැහැ. විශ්වාසා පරමාඥාති. Tamanට ඉන්න එකම විශ්වාසන්තය කවුද? Tamanම තමයි. එතකොට Taman කෙරෙහි තියෙන විශ්වාසය නිරන්තර තියාගන්න Tamanට කුමන අපහසුතාවයක් ඇති වුණත් මේ ලෝකෙ පිහිට වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. එතකොට පිහිට වෙන අය අතර විශේෂ කෙනෙක් බවට පත් වෙන වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා කියන කෙනා අතරට ඔයගොල්ලෝ කනස්සලටපත් වෙන්න එපා විවිධ මතවාද ඔස්සේ. එයා සර්වාංග වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, গুপ্ত වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොයිස් වෛද්‍යවරයෙක් ඒකවත් වෛද්‍ය වෘත්තියට අයිති වෙනවා. අපේ ක්‍රියාව ඇතුලේ පාරම්පරික ක්‍රියාවලිය ඇතුලේ ඒකත් වෛද්‍ය වෘත්තීන් වලට ඇතුල් වෙනවා. එතකොට පුතේ ආන් එහෙම කෙනෙක් හම්බ වෙන්න පුතාලාට වාසනාව නිරන්තරයෙන්ම ගේනවාමයි. නිරන්තරවම කවුරුවත් කෙරෙහි නේ විශ්වාසය තියන්න ඕන කවුරු කෙරෙහිද? Taman කෙරෙහි Taman විශ්වාසය තියන්න. ඒ වගේම හැම මොහොතකම කිසිම වෙලාවක Taman මොනයන් හේතුවක් මතවත් අහිතක් තියාගන්න එපා වෛද්‍ය ක්‍රියාවලියන් පිළිබඳව. හැබැයි ඒවත් දන්න කට්ටිය ඇසුරු නිසුරු කරමින් ඒ ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරන්න. කවදාවත් සෞඛ්‍යමය වශයෙන් Taman අතරමං වෙන්නේ නැහැ මේ ලෝකෙ කිසිම වෙලාවක. ඒක තමයි උත්තරීතර පණිවිඩය.
ඒ පණිවිඩයත් එක්ක අපේ හැමදෙරේ එහෙමනම් අද දවසේදී අරගෙන ආව වැඩසටහනෙන් අදට අපි සමුගන්න අපි තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරන්නට අවසරයි අපේ හැමදෙරෝනේ අදට සමුගන්නට. හොඳයි පුතේ තුරුණුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පන්නිය නිදුක් නිරෝගී සම්පන්නිය සමගින් දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙමින් සියලු වැසෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් භාවයටපත් වේවා කියලා ආශිර්වාද කරනවා තුරුණුවන් සරණයි.